අනිවාර්යයෙන් පෙන්නනවා. එතකොට ඒකත් එක්ක පෙරදින විශ්වවිද්‍යාලය තුළ කොහොමද මේ ශිෂ්‍ය ව්‍යාපාරය එහෙම නැත්නම් ශිෂ්‍ය ව්‍යුහයන් ක්‍රියාත්මක වෙන්නේ? අපි ශිෂ්‍ය ව්‍යුහයේ විදියට මොකද්ද මේ අපේ අරමුණ අපි මොන වගේ දේවල්ද කරන්නේ කියන එක සම්බන්ධව ඔබව යම් කෙටි දැනුවත් කිරීමක් කරන්න තමයි අද මේ ඔබත් එක්ක මේ එකතු වෙන්නේ. ඉතින් ප්‍රථමයෙන්ම ඔබට පෙරදින විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සංගමයේ විදියට සමස්ත ශිෂ්‍ය ප්‍රජාව විදියට ඔබට සුභාශිංසන පළ කරනවා. පෙරදින විශ්වවිද්‍යාලයේ නවක වසර කණ්ඩායමක් විදියට ලංකාවේ සුන්දර විශ්වවිද්‍යාලයේ ලංකාවේ අංක 1 විශ්වවිද්‍යාලයට ඔබට එකතු වෙන්න ලැබිච්ච එකත් එක්ක ඉතින් සහෝදර සහෝදරිය ඔබව සාදරයෙන් පෙරදින විශ්වවිද්‍යාලයට පිළිගන්න අවස්ථාවක් කරගන්නවා මේක. එතකොට අපි දන්නවා මේ පෙරදින විශ්වවිද්‍යාලය කියන එක බිහි වෙද්දී අපි මුලින්ම කතා කරන්නේ ලංකාවේ කොහොමද මේ අධ්‍යාපන ක්‍රමය ආරම්භ වෙන්නේ. එතකොට අපි දන්නවා ලංකාවේ මුල්කාලීන අධ්‍යාපන ක්‍රමය බිහි වෙනවා. ඒකත් එක්කම ලංකාවේ උසස් අධ්‍යාපනය බිහි වෙනවා ලංකා විශ්වවිද්‍යාලය කියන මූලික කරගෙන. එතකොට ඒකත් එක්ක කොළඹ ප්‍රදේශයේ ආරම්භ වෙන ලංකා විශ්වවිද්‍යාලය පසුව පෙරදින ප්‍රදේශයට අරගෙන ඉන්න අයෝජනික ප්‍රමුඛත්වයේ තමයි මේ පෙරදින විශ්වවිද්‍යාලය කියන එක මේ භූමිභාගයේ නිර්මාණය වෙන්නේ. ඉතින් ඔබට මේ දකින්න ලැබෙන්නේ ඒ අතීතයේ ඒ කාල සීමාවට අදාළව පෙරදින විශ්වවිද්‍යාලයේ ඡායාරූප කිහිපයක් සහ පෙරදින විශ්වවිද්‍යාලය නිර්මාණය කරන්න මූලික වෙච්ච සර් අයෝජනිස්ගේ ඡායාරූප ප්‍රමාණයක්. ඉතින් ඒකත් එක්ක මේ විදිහට නිර්මාණය වෙන පෙරදින විශ්වවිද්‍යාලයේ තුල තමයි අද ඔබ සුසුකම් ලබන්නේ. ඉතින් ඒ වගේම තමයි මේ පෙරදින විශ්වවිද්‍යාලය කියන්නේ අපි කවුරුත් අතර ප්‍රසිද්ධ විදියට කලාවට සාහිත්‍යයට එතනින් අරගෙන අරගලයට ආදරයට කියන මේ සියලු අංගයන්ට සුප්‍රසිද්ධ වෙච්ච විශ්වවිද්‍යාලයක්. ඉතින් ඔබට මේ දකින්න ලැබෙන්නේ පසුගිය වර්ෂයේ පුරාවට පෙරදින ඇතුලේ සංවිධානය වෙච්ච විවිධ අරගල, එතනින් හරියට ක්‍රීඩා උත්සව, එතනින් හරියට කලා උළෙලවල් ආදී වැඩසටහන් ප්‍රමාණයක ලබාගත් ඡායාරූප කිහිපයක් තමයි මේ තියෙන්නේ. ඉතින් අපි මේ වැඩසටහන් කොහොමද සංගම් ව්‍යුහයත් එක්ක සමස්ත ශිෂ්‍ය ප්‍රජාව එකතු වෙලා කරන්නේ කොහොමද කියන එක අපි ඉස්සරහට සාකච්ඡා කරගෙන යමු. එතකොට ශාස්ත්‍රීය සභාපති සහෝදරය මතක් කරා වගේ පෙරදින විශ්වවිද්‍යාලය කියන්නේ පීඩිත සංගම් 9ක එකමුතු වෙන්න හැදෙන්නේ. එතකොට මහා සංගම නිර්මාණය වෙන්නේ මෙන්න මේ පීඩිත සංගම් 9 එකමුතුවත් එක්ක. එතකොට මේ පීඩිත සංගම් 9 තෝරාපත් කරගන්න වකීල් දර සහෝදරවෝ විසින් තමයි පෙරදින විශ්වවිද්‍යාලයේ මහා සංගමේ වකීල් දැරීම සිද්ධ කරන්නේ. එතකොට අපි දන්නවා අර කිව්වාගේ පීඩිත සංගමයක වකීල් දර සහෝදරවෝ වගේම මහා සංගමේ වකීල් දරන සහෝදරවරු 5 දෙනෙක් සහ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකවරයෙක් ඉන්නවා. එතකොට සභාපති සහෝදරේ, ලේකම්, සභාපති, සංස්කාරක, කනිෂ්ඨ භාණ්ඩාගාරික සහ ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරික. ඊට අමතරව ගත්තොත් එන්නේ ප්‍රධාන වශයෙන් සාහිත්‍ය අනුකමටුව ක්‍රියාත්මක වෙනවා. ඒක සාහිත්‍ය අනුකමට අදාළව සමලේකම්වරු 30 දෙනෙක්ගෙන් යුක්තව තමයි මෙන්න මේ වකීල් දරන සහෝදරත්වයේ මහා සංගමේ වකීල් දරන සහෝදරත්වයේ සමන්විත වෙන්නේ. එතකොට මේ වසර වන විට පෙරදින විශ්වවිද්‍යාලයේ මහා සංගමේ එහෙම නැත්නම් සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගේ සභාපති දුරේදරන ටස්ටෝ පණ්ඩාර සහෝදර ශාස්ත්‍ර පීඨේ. එතකොට මහා සංගමේ ලේකම් වකීම මම ස්විජිත් මදනායක ඉංජිනේරු පීඨේ කටයුතු කරනවා. උපසභාපති වගකීම් විදිහට උපසභාපති සහෝදරිය විදිහට උත්තරාපරාන්ත සහෝදරිය කුෂ්කර්ම පීඨේ සහෝදරිය කටයුතු කරනවා. සංස්කාරක සහෝදරිය විදිහට ඉංජිනේරු පීඨේ නිපුත් කළුතන්ත්‍ර සහෝදරිය කටයුතු කරනවා. එතකොට ජ්‍යෙෂ්ඨ භාණ්ඩාගාරිකවරයා විදිහට ඉංජිනේරු පීඨේ ඩොක්ටර් ප්‍රිමාල් ප්‍රනාන්දු කටයුතු කරනවා. කනිෂ්ඨ භාණ්ඩාගාරික වරේ සහෝදරයා විදිහට අධීශකමගේ ශාස්ත්‍ර පීඨයේ සහෝදරයෙක් වෙනුවට කටයුතු කරනවා මේ වසර සඳහා. එතකොට එතනින් හරියට සහෝදරවරු මම කලින් මතක් කළා වගේ විශ්වවිද්‍යාලය තුළ සංවිධානය වෙන ශිෂ්‍යයත් එක්ක සංවිධානය වෙන සාහිත්‍ය වැඩසටහන් වලට අදාළව මූලිකත්වය ගන්න ප්‍රමුඛත්වය ගන්නේ සාහිත්‍ය අනුකමටුව. එතකොට මේ සාහිත්‍ය අනුකමටුවේ සභාපතිවරයා විදිහට කටයුතු කරන්නේ මහා සංගමේ සංස්කාරක සහෝදරයා. ඒතකොට සංස්කාරක සහෝදරයාත් එක්ක තව සමලේකම්වරු 30 දෙනෙක් පත් වෙනවා. එතකොට කවින් ආලෝක සහෝදරයා, රවිශාන් වික්‍රමසිංහ සහෝදරයා සහ වරන්නේ සංඝරත්න හාමුදුරුවෝ කියන මේ සමලේකම්වරු 30 දෙනෙක් එක්ක තමයි සාහිත්‍ය අනුකමටුව සමන්විත වෙන්නේ. එතනින් යාලි කිල්ල සහෝදර සහෝදරිය අපි කතා කරන්න ඕන මොකක්ද මේ ශිෂ්‍ය ඔබ අඳුරගත්ත කොහොමද මේ පෙරදින ශිෂ්‍ය ව්‍යුහය හැදිලා තියෙන්නේ? එහෙම නැත්නම් ඔබව නියෝජනය කරන්න මේ ඉන්න ව්‍යුහය කොහොමද හැදිලා තියෙන්නේ කියලා. එතකොට මොනවද මේ අරමුණු ඔබ්ජෙක්ටිව්ස් මොනවද කියලා අපි කතා කරලා බලමු. විශේෂයෙන්ම ගත්තොත් අපි දන්නවා විශ්වවිද්‍යාලයක් ඇතුළට එන ශිෂ්‍යයන්ට මූලිකව මුහුණ දෙන්න සිද්ධ වෙන්නේ මූලිකවම කටයුතු කරන්නේ අධ්‍යයන වටපිටාවක් එක්ක. එතකොට මෙන්න මේ අධ්‍යයන වටපිටාවේ කටයුතු කරන ඔබට සිද්ධ වෙනවා අනිවාර්යෙන්ම මේ විවිධ ගැටලු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. එතනින් එහාට ගිහිල්ලා මේ විශ්වවිද්‍යාලයේ විවිධ පහසුකම්
ඔබට ලැබෙනවා. ඒතකොට මේ පහසුකම් වලට අදාළව ගැටලුවක් තියෙනවා. මෙන්න මේ අධ්‍යයන සුබසාධන ගැටලු වලට පෙනී සිටින්න විශ්වවිද්‍යාලය තුළම එක් ව්‍යුහයකට මැදගත වෙලා මෙන්න මේ වෙනුවෙන් පෙනී සිටින එක තමයි පෙරදින විශ්වවිද්‍යාල මහා සංඝයේ වගේම සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයේම ලංකාවේ සියලු විශ්වවිද්‍යාල සමස්ත ශිෂ්‍ය ව්‍යාපාරයේ මූලික අරමුණ වෙන්නේ. එතකොට මෙන්න මේ මූලික අරමුණ වෙනුවෙන් කටයුතු කළා ඔබගේ කියන්නේ මේ සමස්ත ඔබ අප ඇතුළු මේ සමස්ත ශිෂ්‍ය ප්‍රජාවගේ අධ්‍යයන සුපසාධන අවශ්‍යතාව වෙනුවෙන් ඒ ගැටලු වෙනුවෙන් පෙනී සිටින්න ඒ ගැටලු වලට නිශ්චිත විසඳුම් ලබා ගන්න සාධනීය විසඳුම් ලබා ගන්න අවශ්‍ය කරන මතවාදී වේවා අර්ගකාරී වේවා අවශ්‍ය කරන තැන අවශ්‍ය සුදුසු විදියට මැදිහත් කරන්න නායකත්වය ගන්නේ අදාළ මාර්ගෝපදේශ ලබා ගන්නේ මෙන්න මේ ශිෂ්‍ය සංගම් විද්‍යාවත් එක්ක එතනින් එහාට ගිහිල්ලා අපි දන්නවා ඔබ අප වසර 13ක් නිදහස් අධ්‍යාපනය ලැබලා විශ්වවිද්‍යාලයේ සුසුකම් ලබනවා. එතනින් එහාට ගිහිල්ලා තවදුරටත් උසස් අධ්‍යාපනය ලබන්න ඔබට අවකාශය ලැබෙනවා. ඒ වගේම තමයි මේ උසස් අධ්‍යාපනයේ අද ලංකාවේ 20000ක් වෙච්ච සහෝදර සහෝදරියන් ප්‍රමාණයක් ලබා ගත්තට වසරකට වෙන ප්‍රමාණයක් විශ්වවිද්‍යාල පද්ධතියට එකතු වුණාට ඊට ප්‍රථම එවැනි පිරිසක් එකතු වුණ හැම එක ක්‍රමික වර්ධනයකට ලක් වෙමින් පවතින ලංකාවේ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ක්‍රමික වර්ධනයකට ලක් වෙමින් තමයි පවතින්නේ. ඉතින් මෙන්න මේ වර්ධනය ගෙනියන්න එහෙම නැත්නම් මේ වර්ධනය ඇති කරගන්න ශිෂ්‍යෝ විදියට එහෙම නැත්නම් ඊට ප්‍රථම විශ්වවිද්‍යාල පද්ධතියේ ශිෂ්‍ය විදියට කැපකිරීම කරා. එතකොට එතනින් එහාට ගිහිල්ලා අපි විදියට මෙන්න මේ කැපකිරීම මේ විදියට ඒ නිදහස් අධ්‍යාපනයේ තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන්න මේ නිදහස් අධ්‍යාපනය පුරුදු කරගන්න අවශ්‍ය කරන මැදිහත් වීමක් ඉගෙනම කරන්න ඕනේ. ඉතින් අන්න ඒ වෙනුවෙන් අවශ්‍ය කරන මාර්ගෝපදේශ නායකත්වයේ ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට දන්නවා. ඉතින් අපි දන්නවා මේ කියන නිදහස් අධ්‍යාපනයේ ඔබ අහලා ඇති මේක මල් පන්දේසියක දීලා අපේ අතට තියපු දෙයක් නෙවෙයි. අපි මේ වෙනුවෙන් ලේ කඳුළු දහඩිය කැප කරන්න පුළුවන් ඒ සියලු දේ කැප කරපු අතීතයේ ඉඳපු සහෝදර සහෝදරයන් පිරිසක් නිසා තමයි අද අපි මේ විදියට අද ඒ වගේම ඔබ මේ විශ්වවිද්‍යාලයට එන්න ඔබට නිදහස් අධ්‍යාපනයට අවකාශය ලැබෙන්නේ. අපි අද විශ්වවිද්‍යාල පද්ධතිය තුළ අධ්‍යාපනය ලැබෙමින් ඉන්නේ. අන්න ඒ සහෝදර සහෝදරයන් කරපු කැපකිරීමත් එක්ක. ඉතින් ඔබට මට වගකීමක් තියෙනවා අද විතරක් නෙවෙයි අනාගතයේ මේ විශ්වවිද්‍යාලයට එන්න බලාපොරොත්තු වෙමින් ඉන්න අද පාසලේ යන ලෝපන් සහෝදර සහෝදරියන්ට පවා මෙන්න මේ නිදහස් අධ්‍යාපනයේ භුක්ති විඳින්න අවකාශය ඔවුන් වෙනුවෙන් ඉතුරු කරන්න අපිට වඩා සහෝදර සහෝදරයන් ප්‍රමාණයකට මේ විශ්වවිද්‍යාල අවකාශය ලබා ගන්න මේ විශ්වවිද්‍යාල නිදහස් අධ්‍යාපනය පුළුල් කරන්න අවශ්‍ය කරන වැඩිහිටීම කරන්න ඔබට මට අනිවාර්යයෙන්ම වගකීමක් තියෙනවා. ඉතින් ඒ වගකීම ඔබ වටහා ගනී කියන විශ්වාසය අපිට තියෙනවා. ඒකත් එක්ක අපිත් එක්ක එකතු වෙයි මේ ගමන ඉදිරියට යන්න ඔබටත් අවශ්‍යතාවය තියෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඉතින් අපිත් එක්ක අත්දැක බඳගෙන මේ ගමන ඉදිරියට යමු. අපි නිදහස් අධ්‍යාපනය තවත් සුරක්ෂිත කරන ගමන්ම මේක පුළුල් කරමු කියන අදහසත් එක්ක එතනින් එහාට ගිහිල්ලා අපි දන්නවා මේ නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යන්නේ අපේ ආදරණීය අම්මා තාත්තා සහෝදරය සහෝදරියන් බදු මුදලත් එක්ක පරිප්පු කිලෝ ඉඳන් සීනි කිලෝ ඉඳන් හාල් කිලෝවට දක්වා ගන්න සියලු බදු මුදල් වල එකතුවෙන් තමයි මේ ලංකාවේ නිදහස් අධ්‍යාපනය පවත්වාගෙන යන්නේ. ඉතින් ඔවුන්ගේ ගැටලු වෙනුවෙන් පෙනී සිටින අපේ අම්මා තාත්තා පෙනී සිටින ආර්ථික ගැටලු බදු ගැටලු මෙන්න මේ ගැටලු වෙනුවෙන් පෙනී සිටින ලංකාවේ යම්කිසි වගකීමක් තියෙන අධ්‍යාපනයක් ලැබපු ශිෂ්‍ය ප්‍රජාවක් විදියට තරුණියන් පිරිසක් විදියට අපිට නිශ්චිත වගකීමක් තියෙන ඕම් වෙනුවෙන් පෙනී සිටින. ඉතින් මෙන්න මේ වගකීම නොපිරිහෙලා ඉටු කරන්න ශිෂ්‍ය ව්‍යාපාරයේ විදියට අතීතයේ ඉඳන්ම අද වෙනකම් අපි දිගින් දිගට පෙනී සිටිය ශිෂ්‍ය ව්‍යාපාරය ආරම්භ වෙච්ච වකවානුවේ ඉඳන්ම අද වෙනකොට ඒ අවශ්‍ය කරන මැදිහත් වීම මහාපාරය අරගලේ වෙන්න පුළුවන් මතවාදී අරගලේ වෙන්න පුළුවන් අවශ්‍ය තැන අවශ්‍ය මැදිහත් වීම ගන්න අපි සූදානම්. ඒ වගේම අදත් පිටත් සූදානම්. ඉතින් මෙන්න මේකත් එක්ක ඔබත් එකතු වෙනවා කියන විශ්වාසය අපිට තියෙනවා. එතනින් ඉන්න කියන සහෝදරයන් මේ දකින්නේ අපි මීට වකවානු කිහිපයකට පෙර ප්‍රධාන වශයෙන්ම කරපු අරගල ප්‍රමාණය සහ ජයග්‍රහණය කරපු අරගල ප්‍රමාණය පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ විදිහට පෙරදෙණිය විශ්වවිද්‍යාලය ගත්තොත් එහෙම සමසෞඛ්‍ය පීඨයට අදාළව ගත්තොත් එහෙම දෙවසරක උපාධිය සිව්වසරක උපාධිය දක්වා දීර්ඝ කරගෙන සායනික පුහුණුව ඒ ඒකාබද්ධ කරගන්න අවශ්‍ය කරන මැදිහත් ඒ අරගලය සිදු කරනවා. එතකොට මේ අරගලයේ ජයග්‍රහණයක් විදිහට තමයි සිව්වසරක සමසෞඛ්‍ය උපාධියක් පෙරදෙණිය විශ්වවිද්‍යාලය තුළ ආරම්භ වෙන්නේ. එතනින් එහාට ගිහිල්ලා අපි දන්නවා කළමනාකරණ පීඨය ඊට වසර ගණනාවකට පෙර කළමනාකරණයේ පීඨය කියන්නේ ශාස්ත්‍ර පීඨයේ දෙපාර්තමේන්තුවක් පැවැත් පීඨයක්. දෙපාර්තමේන්තුවක්. එතකොට මෙන්න මේ දෙපාර්තමේන්තුව තමයි ශිෂ්‍යයාගේ දැවැන්ත මෙදිහත් වීම, ශිෂ්‍ය ව්‍යාපාරයේ දැවැන්ත මෙදිහත් වීමත් එක්ක කරපු සහෝදරවරුන්ගේ දැවැන්ත කැපකිරීම ප්‍රමාණයක් එක්ක අද වෙලට පෙරදින විශ්වවිද්‍යාලයේ නාමකම් පීඨය විදිහට කළමනාකරණ පීඨයේ 2014 වසරේ ස්ථාපනය වෙන්නේ. එතකොට එතනින් එහාට ගිහින් සහෝදරවරු අදටත් මේ කළමනාකරණ පීඨය ගැටලු තියෙනවා. එතකොට මේ ගැටලු වෙනුවෙන් පෙනී සිටිමින් ඒ
ඒ වෙනුවෙන් අවශ්‍ය විදිහට තීම් කරන්න අදටත් පෙරදින ශිෂ්‍ය ව්‍යාපාරය කටයුතු කරනවා කියන එක සහෝදරව මතක් කරන්න ඕනේ. එතනින් එහාට ගිහිල්ලා මම කලින් කිව්වා වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් නිරන්තරයෙන් මුහුණ දෙන අධ්‍යයන සුබසාධන ගැටලු තියෙනවා. ඒකම මෙන්න මේ අධ්‍යයන සුබසාධන ගැටලු වෙනුවෙන් අවශ්‍ය කරන විදිහට වැඩිහත් වෙලා ඊට විසඳුම් ලබාගෙන ඒක ජයග්‍රහණය කරන්න ශිෂ්‍යයාට අවශ්‍ය කරන පහසුකම් නිරන්තරයෙන්ම අරගන්න සහෝදරයට අවශ්‍ය කරන පහසුකම් විශ්වවිද්‍යාලය තුළට ගෙන එන්න අවශ්‍ය කරන මෙතනක් තියෙන ශිෂ්‍ය ව්‍යාපාරයේදී අපි දිගින් දිගටම ඒ වගේම තමයි ඊට දශකයකට ඉහත ලංකාවේ ප්‍රසිද්ධ ලංකාව පුරාම දීප්තියාත්මක ක්‍රියාත්මක වුණ සයිටම් මරගලය. එතකොට ඔබ හොඳින් අහලා තියෙන මෙන්න මේ සයිටම් මරගලය ගැන. එතකොට මේ සයිටම් මරගලය ක්‍රියාත්මක වෙන්නේ ශිෂ්‍ය ව්‍යාපාරය ශ්‍රී ලංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ මූලික කරගෙන. එතකොට සයිටම් මරගලේ ජයග්‍රහණය කරනවා. එතකොට ඒකත් එක්ක තමයි අපිට තවත් වෛද්‍ය පීඨ කිහිපයක් ලංකා ශිෂ්‍ය ව්‍යාපාරයේ ලංකාවේ උසස් අධ්‍යාපන පද්ධතියට එකතු වෙනවා. එතකොට මෙන්න මේ වගේ ජයග්‍රහණ රසක් කියන ජයග්‍රහණ රසක් දිනා ගන්න මේ ශ්‍රී ලංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් ඔබ හැමතිස්සෙම දකිනවා ඔබට ප්‍රශ්න කරන්න හිතෙන්නේ නැති පාසල් යද්දී ඇයි මේ මහපාරේ ඉන්නේ මහපාරේ අරගල කරන්නේ කියලා. එතකොට ඔබට මම හිතනවා මේ කියන කතා ටිකත් එක්ක මේ ඇහෙන වචන ටිකත් එක්ක ඔබට තේරෙන්නේ නැති ඇයි ඔවුන් එදා අරගල කරේ එහි වාසි ප්‍රයෝජන අද අත්විඳින්නේ සහෝදර සහෝදරියන්. ඒ වගේම මේ වෙනකොට විශ්වවිද්‍යාලයේ මේ වසරට අදාළව මේ පෙනී මෙවර විශ්වවිද්‍යාලයේ සුසුකම් ලැබලා ඉන්න සහෝදර සහෝදරියන්. එතකොට ඔබ විශ්වවිද්‍යාලයකට ඔබෙන් තවත් සහෝදර සහෝදරයන් කිහිප දෙනෙක් හෝ වැඩිපුර අද මේ විශ්වවිද්‍යාලයට සුසුකම් ලබන්නේ ඔවුන් එදා කරපු කැපකිරීම නිසා. එතකොට අපි දන්න 2019 උසස් පෙළට අදාළව ගත්තොත් එහෙනම් නව විෂය නිර්දේශය සහ පැරණි විෂය නිර්දේශය ලෙස කාණ්ඩ දෙකකින් උසස් පෙළ විභාගය පැවතුණා. මෙන්න මේකත් එක්ක විශ්වවිද්‍යාලයට බඳවා ගැනීම ගැටළු ප්‍රමාණයක් ඇති වෙනවා. අන්න ඊට අදාළව නිශ්චිත මැදිහත් වීම ප්‍රමාණයක් කරන්න ශ්‍රී ලංකේය ශිෂ්‍ය ව්‍යාපාරය කටයුතු කරනවා. එතනින් එහාට ගිහිල්ලා මේ අධ්‍යාපනයේ පෞද්ගලීකරණය කියන කාරණයට අදාළව ගෙන එන කොතලාවල පනත ඊට අදාළව විදිහට මේ කොතලාවල පනත ඉවත් කරගන්න තැන ශ්‍රී ලාංකේය රජයන් පත් කරන්න ශිෂ්‍ය ව්‍යාපාරය සමත් වෙනවා. ඒකට අපි දන්නවා මේ අධ්‍යාපනය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් අපි සටන් කරන්නේ ඇයි? සහ අපි දන්නවා ලංකාවේ මේ සියලුම දෙනාට ආර්ථික මේ වටපිටාවක් නැහැ නිදහස් පෞද්ගලිකව එහෙම නැත්නම් සල්ලි කෙවල අධ්‍යාපනයක යන්න. එතකොට අපි සියලු දෙනා නිදහස් අධ්‍යාපනයක් අරමුණු කරගෙන තමයි මේ විශ්වවිද්‍යාල පද්ධතියට එන්නේ. එහෙම නැත්නම් උසස් අධ්‍යාපනය ලබන්නේ. හැබැයි නිදහස් අධ්‍යාපනයේ සීමා කරමින් නිදහස් අධ්‍යාපනයේ වළක්වමින් පෞද්ගලික අධ්‍යාපනයට මම තනනවා නම් එහෙම උත්සාහයක් දරනවා නම් මේ ලංකාවේ රජයන්ට ඒ සෑම අවස්ථාවකම ඊට විරුද්ධව කටයුතු කළා ඒ අරමුණු පරාද කරන්න ශ්‍රී ශිෂ්‍ය ව්‍යාපාරයේ දිගටම කටයුතු කරා. ඉතින් එහි එක් පියවරක් විදිහට දක්වන්න පුළුවන් මෙන්න මේ කොතලාවල පනතට අදාළ කරු මැදිහත් වීමක. ඒතකොට කොතලාවල පනත ඉවත් කරගන්න තැනකට පත් කරන්න සිද්ධ වුණා. එතකොට සහෝදර සහෝදරි අපි කතා කරා අපි කරන මේ අරගලය කියන දෙවනත්තා ශිෂ්‍ය ව්‍යාපාරය දැක්කහම මූලිකවම දකින්නේ මෙන්න මේ අරගලයත් එක්ක. එතනින් එහාට කියන සහෝදර සහෝදරිය අපි මොකද්ද කරන්නේ මේ මතවාදී සමාජයේ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍යාව මතවාදීව පෝෂණය කරන්න. එතකොට මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාව මතවාදීව පෝෂණය කරන්න මාගේ දේශ අවධිකරණු මැද සාහිත්‍ය වල සංවිධානය වල සෑම අතරකම මේ වෙනකොට අඛණ්ඩව 30 වන වරටත් මාගේ දේශ අවධිකරණු මැද සාහිත්‍ය වල සංවිධානය වල පෙරදින විශ්වවිද්‍යාලයේ මේ වසරට අදාළව ගත්තොත් එහෙම. එතකොට අපි දන්නවා ලංකාවේ රාජ්‍ය සාහිත්‍ය වල සංවිධානය වෙන්නේ නැති වකවානුවක ලංකාවේ තියෙන විශාලතම සාහිත්‍ය වල සංවිධානය කරන පෙරදින විශ්වවිද්‍යාලයේ ඉතින් මෙන්න මේ මහා සංගම් වක්කීම් වැඩ සාහිත්‍ය අනුකම්පිට වක්කීම් වැඩ සංවිධානය වෙන මේ සමස්ත වැඩසටහන සංවිධානය කරන සහෝදරිය ඔබ මේ විශ්වවිද්‍යාලයට ඇවිල්ලා මේ සියලු සහෝදර සහෝදරයන් එක්ක ඒකාබද්ධ වෙලා මේ වැඩසටහන සංවිධානය කරන එක අපේ ශිෂ්‍යයන් විදියට එහෙම නැත්නම් බදු මුදල් ලංකාවේ ජනතාවගේ බදු මුදලින් අධ්‍යාපනය ලැබලා නිදහස් අධ්‍යාපනයේ භුක්ති විඳින්න විශ්වවිද්‍යාලයට එන ශිෂ්‍යයන් විදියට අපේ වගකීමක් කියන විශ්වාස කරනවා. ඉතින් ඒකත් එක්ක ඔබත් එකතු වෙයි. තුළ මෙන්න මේ කියන මාගේ දේශ අවධිකරණු මැද සාහිත්‍ය වල ඉදිරි වසරේ සංවිධානය කරන වගකීම ඔබේ වල මත පැටවෙලා. ඉතින් ඔබත් ඒ වෙනුවෙන් එකතු වෙයි කියන විශ්වාසය තියෙනවා. එතනින් එහාට ගිහින් සහෝදර සහෝදරි නව කැලේ ක්‍රීඩාවල. ඒකට අපි දන්නවා අපිට පාසල් ජීවිතයේ විවිධ ක්‍රීඩාවල් අත්දකින්න හම්බ වෙන්නේ නැහැ. සමහර පහසුකම් අපේ පාසල් තුල නැහැ. එතකොට මෙන්න මේ කියන සම්පත්තිදී මේ ගැටලුව අධ්‍යාපනයේ මේ තියෙන ගැටලුත් එක්ක අපි දන්නවා අපිට සියලු ක්‍රීඩාවල නිරත වෙන්න අවකාශය නැහැ. නාගරික පාසල් වල තිබුණත් ග්‍රාමීය පාසල් වලට මෙන්න මේ කියන සම්පත්තිදී අවශ්‍යතාවය තියෙනවා. ඉතින් ඒකත් එක්ක ඔබ විශ්වවිද්‍යාලයේ සුසුකම් ලබනවා. එතකොට ඔබට විශ්වවිද්‍යාලයේ සුසුකම් ලබන සහෝදර සහෝදරියෙක් විදිහට විවිධ ක්‍රීඩාවල් නිරත වෙන්න අවකාශය ලැබෙනවා. ඉතින් එහෙම විශ්වවිද්‍යාලයට සුසුකම් ලබන පළමු වසර සහෝදර සහෝදරියන්ට මෙන්න මේ ක්‍රීඩාවල නිරත වෙන්න එහෙම නැත්නම් නවකයන්ගේ ක්‍රීඩාවල සංවිධානය කරගන්න නවකයන් ක්‍රීඩාවලට සම්බන්ධ වෙන්න අවකාශය ලැබෙනවා. ඉතින් එහාට ගිහිල්ලා සෑම වසරක සංවිධානය කරන සූර්ය මංගල්‍ය
සිසුරු දැන් සමරුම එතනින් එහාට ගිහිල්ලා වෙසක් උත්සව පොසොන් උත්සව ආදී විවිධ ආගමික සංස්කෘතික වැඩසටහන් ගණනාවක් පෙරදින විශ්වවිද්‍යාලය තුළ ශිෂ්‍ය සංගම් මූලිකත්වයේ සංවිධානය වෙනවා. එතකොට මේ දකින්නේ පසුගිය වසර වලට අදාළව සංගම් විදියට අපි කරපු අරගල කිහිපයක්. අරගල කිහිපයක ඡායාරූප ප්‍රමාණයක්. ඉතින් ශිෂ්‍ය විදියට අපේ ඉල්ලීම් දිනා ගන්න ඒ වගේම සමස්ත මහජනතාව වෙනුවෙන් පෙනී සිටින්න 2022 ලංකාවේ ආණ්ඩුකරණයේ ඉඳපු පාලකයන් ඉවත් කරන්න අවශ්‍ය කරන මැදිහත්වීම කරන්න එතනින් එහාට ගිහිල්ලා ශිෂ්‍යයන්ගේ ඉල්ලීම් වෙනුවෙන් කටයුතු කරන්න මේ පෙරදෙනිය පාරට හැපු අවස්ථාවන් පෙරදෙනිය කටයුතු කරපු අවස්ථාවට ඉතින් මේ සියල්ල අපි ජයග්‍රහණය කරන්න හැකියාව ලැබිලා තියෙනවා කියලා මතක් කරන්න ඕන. මේ දින සහෝදර සහෝදරි පසුගිය වසරට අදාළව ගත්තොත් එහෙම මාගේ දේශ අවදි කරන වැඩ සාහිත්‍ය උල්ලේ ඡායාරූප කිහිපයක්. එතකොට ඒ ශිෂ්‍ය සාහිත්‍ය උල්ලේ තුලදී ගත්තොත් එහෙම සමාරම්භක උත්සවයක් එතනින් එහාට ගිහිල්ලා වල සතිය ලංකාවේ ඔබ අහලා ඇති වල සතිය කියන වැඩසටහන එතනින් එහාට ගිහිල්ලා වසන්තයේ අග කියන ප්‍රාසංගික අත්දැකීම නොමිලේම අරගෙන එන්න එතනින් එහාට ගිහිල්ලා කැඩපත සංවාද මාලාව අර මං කලින් කිව්වා වගේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයන් මතවාදීව පෝෂණය කරන්න අපි දන්නවා මේ සමාජයේ විවිධ සමාජ මට්ටම් වල ඉඳලා විවිධ සමාජ ප්‍රජාවන් ආශ්‍රය කරලා විශ්වවිද්‍යාල තුළට එන ඔබ තියෙන විවිධ අරමුණු. එතකොට මෙන්න මේකත් එක්ක මේ කැඩපත සංවාද මාලාව තුලින් දේශපාලනිකව ඒ වගේම විද්‍යාල ශිෂ්‍යයෙක්ගේ කාර්යභාරය මොකක්ද කියන එක සම්බන්ධ සාකච්ඡාවක්. එතනින් එහාට ගිහිල්ලා අපි සතු වගකීම් මොකක්ද කියන එක සම්බන්ධ සාකච්ඡා. මෙවැනි විවිධ සාකච්ඡා ප්‍රමාණයක් කැඩපත තුලින් සංවිධානය වෙනවා. කාලීන දේශපාලනික එතනින් එහාට ගිහිල්ලා ආගමික සංස්කෘතික වැඩසටහන් මෙන්න මේ ආදී සාකච්ඡා ප්‍රමාණයක් ගොඩනගෙනවා. ඉතින් මේ සාකච්ඡා ගොඩනගන්නේ ඔබව දැනුමින් සුපෝෂණය කරන්න. ඉතින් මෙවැනි වැඩසටහන් ගන්නවා මාගේ දේශාවති කරන සාහිත්‍ය වල සංවිධානය වෙන එතනින් එහාට ගිහිල්ලා ශාන්ත බණ්ඩාර අනුස්මරණ විවාද තරගාවලිය ඔබ සහභාගී වෙලා ඉතින් මේ සමහර විට මේ විවාද තරගාවලියට එතකොට මෙවැනි වැඩසටහන් ගන්නවා සංවිධානයේ නිර්මාණ කැදවීම රූසර ඩිජිටල් නිර්මාණ තරගාවලිය ආදී වැඩසටහන් ගන්නවා මාධ්‍ය සංගමයේ යටතේ සාහිත්‍ය කමිටුවේ සංවිධානය වෙන සෑම වසරකම ඉතින් මේ 30 වෙනි වසරට අපි මේවර සංවිධානය වෙනවා. ඔබ මේ විශ්වවිද්‍යාලයට 31 වෙනි වසර සංවිධානය කරන්න ඔබට අවකාශය ලැබෙවි. ඉතින් ගිහිල්ලා මම කලින් මතක් කරා වගේ නවකයන්ගේ ක්‍රීඩාවල කියන්නේ ඔබට අත්දකින්න ඕන ඔබ අත්විඳිය යුතුම අවස්ථාවක් කියලා අපි විශ්වාස කරනවා. පෙරදිනේ උත්සවශ්‍රීයෙන් තියෙන නවකයන්ට වෙනම ලෝකයක් හදාගන්න කියන කාල සීමාවක් තමයි මේ නවකයන්ගේ ක්‍රීඩාවලදී. අපි විශ්වාස කරනවා ඔබටත් ඒ අත්දැකීම ලබන වසරේදී විඳ ගන්න ලැබේවි. ඒක පෙරදිනේ ඔබ අත්විඳින්න ඕන අවස්ථාවක් කියලා මතක් කරනවා. ඉතින් මෙන්න මේ කියන කාර්යයන් සංවිධානය කරන මාධ්‍ය සංගමයේ විදියට ශිෂ්‍ය ව්‍යාපාරයේ විදිහට අපි කටයුතු කරනවා. ඉතින් එතනින් එහාට ගිහින් සෑම වසරකම සංවිධානයේ සූර්ය මංගල්‍යය මේ ඔබ දකින්නේ පසුගිය වසරට අදාළ සූර්ය මංගල්‍යයේ මේ වසරට අදාළ සූර්ය මංගල්‍යයේ සංවිධානයේ වෙච්ච වැඩසටහන් ඡායාරූප කීපයක්. එතකොට අපි මම අර කලින් කිව්වා කලාව සාහිත්‍ය සංස්කෘතිය කියන මේ සියලු අංගයන්ට අවශ්‍ය කරන විදිහට ඒ අදාළ කරන සැමරීම් කරන්න ඕන් වෙනුවෙන් ඒ අදාළ කටයුතු කරන්න සංගමයේ විදිහට අපි කටයුතු කරනවා. ඉතින් මේ තියෙන්නේ එහි ඡායාරූප කීපය. මේ තියෙන්නේ අර මම කලින් කිව්වා මේ නිදහස් අධ්‍යාපනය කියන්නේ අපිට මල්බන්දේසියක තියලා ලබා දුන්න දෙයක් නෙවෙයි. එතකොට මෙන්න මේ නිදහස් අධ්‍යාපනයෙන් කැප කරපු තමන්ගේ ජීවිතය කැප කරපු තමන්ගේ අධ්‍යයන කාලය තමන්ගේ ජීවිතය මේ සියල්ල කැප කරපු මේ සහෝදර සහෝදරියන් සමරන්න අපි සෑම වසරකම ජූනි මාස 20 වෙනිදා කියන්නේ මේ වසරටත් අදාළව සිකුරාදා දවසේ මෙවැනි සමරු ශිෂ්‍ය විරු සමරුම් සිද්ධ කරනවා. මේ පසුගිය වසර වලට අදාළ වෙවි සිසුරුවන් සමරපු අවස්ථාවල ඡායාරූප කීපයක්. ඉතින් ඔවුන් එදා නිදහස් අධ්‍යාපනයෙන් පෙනී සිටිය නිසා තමයි නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍යයෙන් පෙනී සිටිය නිසා තමයි අද අපිට මේ විදිහට කතා කරන්න අද අපිට මේ විදිහට විශ්වවිද්‍යාලයට එන විශ්වවිද්‍යාලය ඉතුරු වෙලා තියෙන්නේ. ඉතින් ඒකත් එක්ක අපි මෙන්න මේ විදිහට අනාගත පරම්පරාවකට මේ නිදහස් අධ්‍යාපනය භුක්ති විඳින අවකාශය උදා කරලා දෙන්න කටයුතු කරන්න ඕන කියලා විශ්වාසය උතුර ඇති වෙන්න ඕන කියලා උත්සාහ කරනවා. එතකොට සහෝදර සහෝදරි අපි මේ කතා කරපු සියලුම වැඩසටහනට අමතරව සමස්ත ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරයේ ඒකාබද්ධව කටයුතු කරන්නේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයත් එක්ක. එතකොට කාලීනව ඇතිවගෙන ප්‍රමාණයක් එක මේ වන විට පෙරදිනේ මහා සංගමය තාවකාලික අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයෙන් ඉවත් කටයුතු කරනවා. එතකොට මුල් කාලීනව ගත්තොත් මේ සියලු වැඩසටහන් සංවිධානය වුණේ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ මූලිකත්වයත් එක්ක.
එතකොට අපි දන්නවා පෙරදෙණි විශ්වවිද්‍යාලයේ මහා සංගමයේ Facebook විරෝ පෙරදෙණි ස්ටුඩන්ට්ස් යුනියන් ඔස්සේ සහ ස්ටුඩන්ට් යුනියන් යුනිවර්සිටි ඔෆ් පෙරදෙණි කියන YouTube නාලිකාවන් ඔස්සේ ඔබට අප මේ කරන වැඩසටහන් වල එතනින් එහාට ගිහිල්ලා අරගලයන් වල ඡායාරූප ඒ වැඩසටහන් පිළිබඳ අවබෝධය ලබා ගන්න පුළුවන්. මම හිතනවා ඔබ තාක්ෂණික අවබෝධයේ හොඳින් තියෙන සහෝදර සහෝදරියන් පිරිසක් ඉතින් අර එළිය සමාජයේ වවන ගෝණිවිල්ල දිහා දකින්න නැතුව ඔබ සවිඥානික වෙන්න මේ දිහා හොඳින් හොයලා බලන්න මොකද්ද මේ ශිෂ්‍ය ව්‍යාපාරය කරන්නේ ඔවුන් මොන වෙනුවෙන්ද පෙනී සිටින්නේ ඇයි ඔවුන් මේ වෙනුවෙන් පෙනී සිටින්නේ කියන කාරණය අපි විශ්වාස කරනවා නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය අඛණ්ඩව ආරක්ෂා කරගන්න ඕන කියන එක ඔබට එය වැටහෙවි කියන විශ්වාසය අපිට තියෙනවා. ඉතින් මේ නිදහස් අධ්‍යාපනය නිදහස් සෞඛ්‍ය පැවැත්වීමෙන් අපි කටයුතු කරනවා. ඉතින් මෙන්න මේ එතකොට නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍ය වෙනුවෙන් අපි දිගින් දිගට පෙරී සිටිනවා. ඉතින් රංගේ මල්ලේ මම ඔබට ආරාධනා කරනවා එන්න පෙරදෙණි විශ්වවිද්‍යාලයට අපිත් එක්ක අත්යල් බැඳ ගන්න. නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍යත් වෙනුවෙන් නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍යත් වෙනුවෙන් අපිත් එක්ක අත්යල් බැඳගෙන ඉදිරි ගමනක් යමු කියන යෝජනාවත් එක්ක ආශ සංගමයේ හඳුන්වා දීම අවසන් කරනවා. පෙරදෙණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය හඳුන්වා දීම වෙනුවෙන් අපේ ස්තුතිය. ඊළඟට අද දින වැඩසටහන් පෙරගැස්ම අනුව අද දිනේ ප්‍රථමාර්ධයේ වැඩ කටයුතු නිමා වෙනවා. දෙවන අර්ධයේ වැඩසටහන් සඳහා නැවතත් මෙම සූම් අවකාශය හරහා සම්බන්ධ වෙන ලෙස අපගේ ආදරණීය සිසුවියන්ගෙන් ඉල්ලා සිටිනවා. පෙරවරු 10යි 15 වන විට නැවතත් සූම් හරහා සමග සම්බන්ධ වන්න. පෙරදෙණි විශ්වවිද්‍යාලයේ අභිනය පාලක අංශය හඳුන්වා දීමේ වැඩසටහන සුබෝදෑසනක් වේවා. දායක ශිෂ්‍ය ශිෂ්‍යාවන් සියලු දෙනාටම පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය හඳුන්වා දීමේ වැඩසටහන මාලාවේ අද සිවුවන දිනේ දෙවන අර්ධය වෙනුවෙන් ඔබ සියලු දෙනා නැවතත් ගෞරවයෙන් පිළිගන්න ලබනවා. පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලන ඒකකය හඳුන්වා දීම වෙනුවෙන් ප්‍රධාන ශිෂ්‍ය විනය පාලන WAA වේරහැර මහතාට මයිතා ගෞරවයෙන් ඇරෙන්න සිටිනවා. අපේ දායක ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ විනය පාලන ඒකකය හඳුන්වා දීම වෙනුවෙන් Thank you, madam. Good morning. සියලු දෙනාටම සුබ උදෑසනක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම හිතන්නේ හැමෝටම ඔයගොල්ලෝ ඇහෙනවා ඇති. මම හැමෝම මියුට් කරගන්න ඔයගොල්ලන්ගේ ආරංචි කරන කරුණිය. එවනම් ශාස්ත්‍ර පීඨයේ 2023 2024 වර්ෂය සඳහා තේරීපත් වී දැන් යාපදිච්ච වෙලා ඉන්න සියලු දෙනාම විනය ආරක්ෂක අංශය වෙනුවෙන් අපි ඉතාම සාදරයෙන් පිළිගන්නවා. ඒ වගේම ඔබ සියලු දෙනාටම විශ්වවිද්‍යාල ජීවිතය ඉතාම සාර්ථකයක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දේශනය ඔයගොල්ලන්ට හරි වැදගත්. ඒකට හේතුව ඔයගොල්ලන්ට මේ දේශනය අහන්න ලැබෙන්නේ ඔයගොල්ලන්ගේ විශ්වවිද්‍යාල ජීවිතය තුළ එක වතාවක් විතරයි. ඔයගොල්ලෝ හිතන්න එපා දැන් මේක විනය සම්බන්ධයෙන් අපි කතා කරන නිසා මේක ඔයගොල්ලන්ට ඉතර වැදගත් නැහැ කියලා. නමුත් අපි දන්නවා මේක ගොඩාක් වැදගත් කියලා අත්දැකීමෙන් හැමෝටම මේක කොච්චර වැදගත් වෙනවද කියන එක ඔයගොල්ලෝ මේ දේශනයේ අවසානයේදී තේරුම් යයි. මේ දේශනයේ දෙමළ භාෂාවෙන් දෙමළ මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍යාවන් වෙනුවෙන් දෙමළ මාධ්‍යයෙන් හරියටම 11ට පෙරවරු 11ට ඉඳන් සතිස්වරන් මහත්මයා අපි විනය පාලක සතිස්වරන් මහත්මයා 11 ඉඳන් කරනවා
සිංහල මාධ්‍යයෙන් අපි මේක 11 වෙනිකම් කරනවා. සියලු දෙනාම මේ සඳහා රැඳී සිටී කියලා අපි විශ්වාස කරනවා. ඔයගොල්ලෝ දන්නවා පේරාදෙණිය විශ්වවිද්‍යාලය තමයි ලෝකයේ තියෙන සුන්දරම ලස්සනම විශ්වවිද්‍යාල වලින් එකක් කියලා. ඒ විශ්වවිද්‍යාල වලින් ලස්සනම විශ්වවිද්‍යාලය වෙච්ච පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍ර පීඨය කියන්නේ ඊටත් වඩා අති සුන්දර අති මනරම් ප්‍රදේශයක පිහිටලා තියෙන විශ්වවිද්‍යාලයක්. ඉතින් මේ විශ්වවිද්‍යාලයේ තව නොබෝ කාලෙකින් නොබෝ දිනකින් ඔබට දැනගන්න පුළුවන් ඒ දැක ගන්න පුළුවන් වෙයි. ඔබ ආවට පස්සේ මේකේ මල් පිපිලා මේකේ තියෙන සුන්දරත්වය. ඉතින් විශ්වවිද්‍යාල ජීවිතය ඉතාම සුන්දරයි. ඉතාම ආශ්චර්යජනකයි. ඔබ හරි වාසනාවන්තයි. ඒ නිසා ඔබ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යෙක් ශිෂ්‍යාවක් වීම. අපි ඔයගොල්ලන්ට හඳුන්වන්න යන්නේ මාෂල්ස් ඩිවිෂන් එකේ. එහෙම නැත්නම් විනය පාලක දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් ඔයගොල්ලන්ට අද දැනුවත් කරන්න යන්නේ. ඔයගොල්ලන්ට මේකේ වැදගත්කම තේරෙන්නේ දේශනයේ අවසානයේදී ඇයි අපිට මාෂල් එක වැදගත් වෙන්නේ කියලා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අනිත් සේවා සපයන ආයතන වගේ. ඒ කියන්නේ සෞඛ්‍ය මධ්‍යස්ථානයේ, කාර්මික අධ්‍යාපන අංශය, ආරක්ෂක අංශය, ඒ වගේ සේවා සපයන දෙපාර්තමේන්තු අතරින් විනය ආරක්ෂක විනය පාලක අංශය කියලා කියන්නේ ඒ වගේම වැදගත් අංශයක්. එතකොට අපිට පැවැත්ලා තියෙන රාජකාරිය වෙන්නේ අපේ වගකීම වෙන්නේ මේ විශ්වවිද්‍යාලයට පැමිණෙන ශිෂ්‍යාවන්ට ඒගොල්ලන්ට ස්වාධීනව ඊට පස්සේ ඒගොල්ලන්ට කාගෙන්වත් හිරිහැරයක් කරදරයක් නැතුව හොඳ ස්වාධීන පරිසරයක් තුළ අධ්‍යාපන කටයුතු හැදෑරීම සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර දීම. ඒක නිසා ඒ ශිෂ්‍යාවන්ට යම් විස්තරකින් විනය සම්බන්ධයෙන් හරි ආරක්ෂාව සම්බන්ධයෙන් හරි යම් කිසි ගැටලුවක් එහෙම නැත්නම් බය ඇති ගැනීමක් තර්ජනයක් ආවොත් ඒ සම්බන්ධයෙන් අපි වැදලා ඉන්නවා. ඕගොල්ලන්ට ඒ සම්බන්ධයෙන් අවශ්‍ය පහසුකම් සපයන්න. එහෙම නැත්නම් ස්වාධීන නිදහසේ ආරක්ෂාව සහිතව විශ්වවිද්‍යාල තුළ ජීවිතයේ තුළ අධ්‍යාපනය ලබන්න අවශ්‍ය පසුබිම නිර්මාණය කරලා දෙන්න. ඒ සඳහා අපි සියලුම පීඨවල කටයුතු කරන විනය පැවැත්වා ගැනීම සඳහා ඒ වගේම පොදු ස්ථාන ජිම්නේසියම්, කැන්ටින්, ඌස්, ඒ වගේ තැන්වල ප්ලේග්‍රවුන්ඩ් වල ඒ වගේ තැන්වල වගේම විශ්වවිද්‍යාලයේ පිටත් අපිට බලතල තියෙනවා. ශිෂ්‍යයෝ රැඳිලා ඉන්න තැනක ශිෂ්‍යයන් යම්කිසි බාධාවක්, හිරිහැරයක්, කරදරයක්, තර්ජනයක් තියෙනවා නම් ඒ ස්ථානයේ අවශ්‍ය රාජකාරී වටපිටාව ආරක්ෂක අංශත් එක්ක හරි කරන්න අපිට බලතල තියෙනවා. අපි මේ ඊපෙර අපිට මේ සිද්ධියක් වුණා. ඔයගලන්ට ඒක අපි කියන්න කැමතියි. දැන් ඔයගොල්ලෝ ලියාපදිංචි වෙන්න ආපු දවසේ දෙමළ ජාතික ශිෂ්‍යාවන් කලින් දවසේ ඇවිල්ලා හින්දු කල්චර් එකේ නතනුවර හින්දු සංස්කෘතික මධ්‍යස්ථානයේ නැවතලා ගියා. එතනට කලින් දවසේ ඒ ශිෂ්‍යවග ගිහිල්ලා ඒගොල්ලන්ට හිරියර කරලා තිබ්බා. අපි එම ස්ථානෙට ගිහිල්ලා ඒගොල්ලෝ අල්ලගෙන මේ වෙනකොට ඒ ජේසුස් ශිෂ්‍යෝ පස්ථාන කරලා තියෙනවා. ඉතින් ඒ වගේ විශ්වවිද්‍යාලයේ පිටත අපිට ඒ වගේ රාජකාරී කරන්න අවශ්‍ය බලය සහ ඒ වටපිටාව තියෙනවා. මේ කටයුතු සඳහා අපි මේ විදිහට තමයි විශ්වවිද්‍යාලයේ විනය පාලක මණ්ඩලය සකස් වෙලා තියෙන්නේ. චීෆ් මාෂල්, ඒ කියන්නේ මම චීෆ් මාෂල් විදිහට කටයුතු කරනවා. ඒ වගේම ඩිපියුටි චීෆ් මාෂල් කෙනෙක් ඉන්නවා. අපිට ලේඩි මාෂල් කෙනෙක් ඉන්නවා ශිෂ්‍යාවන්ගේ විශේෂයෙන් කටයුතු සම්බන්ධයෙන්. ඊට අමතරව මාෂල් වරු 7 දෙනෙක් ඉන්නවා. මේ ඉන්නේ මේ ඔයගොල්ලන්ට දකින්න ලැබෙන්නේ කණ්ඩායම. ඒ කණ්ඩායම ශිෂ්‍ය විනය පාලකතුරු ටික. මේ මගේ විස්තරයේ තියෙන ප්‍රොෆයිල් එක. මම ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ උපාධාරියෙක්. ඊට අමතරව මේ අධ්‍යාපන සුසුකම් ලැබලා තිනවා. ඊට අමතරව ශ්‍රී ලංකා නාවික හමුදාවේ ලුතනන්ට් කමාන්ඩර්වරයෙක් විදියට සේවය කරපු එක්කෙනෙක්. ඒ වගේ අධ්‍යක්ෂක තියෙන කට්ටිය මම කියන්න හේතු උනේ
මේ විනය පාලකවරුන් විදිහට පෙරලා පත්‍රලා ඉන්නේ මේ විශ්වවිද්‍යාල අධ්‍යක්ෂින් තීරකන්. නැත්නම් අද විශ්වවිද්‍යාලවල අභ්‍යන්තර උපාධියක් හදාරපු අය. ඒක නිසා ඕගොල්ලන්ගේ සිතුම් පැතුම් ඕගොල්ලන්ගේ හැසිරීම උපසංස්කෘතිය සහ විශ්වවිද්‍යාල ජීවිතය ගැන ගොඩක් අත්දැකීම් තියෙන කට්ටිය. ඒ නිසා ඕගොල්ලන්ට ඒ සේවය ලබා ගැනීමේදී ඒ සඳහා අවශ්‍ය එක ඕගොල්ලන්ට පිටුවහලා වෙයි. ඊළඟට අපි කතා කරොත් ඔයගොල්ලන්ට මේ වෙනකොට ලැබිලා ඇති බයිලෝස් කියලා නැත්නම් අතුරු ව්‍යවස්ථාව කියලා එකක්. ඒ කියන්නේ විශ්වවිද්‍යාලයේ විනය පද්ධතිය. දැන් විශ්වවිද්‍යාලයට වැදුනට පස්සේ, ලියාපදිංචි වුණාට පස්සේ ඔයගොල්ලෝ හැමෝම රටේ නීතිය වගේම තවත් නීතියකට යටත් වෙනවා. ඒ නීතිය තමයි බයිලෝස් වල සඳහන් වෙන්නේ නැත්නම් අතුරු ව්‍යවස්ථාවෙන් සඳහන් වෙන්නේ. ඒකට අනුව ඔබ කටයුතු කළ යුතු ආකාරය ගැන ඒ බයිලෝස් වල සඳහන් වෙන ඔයගොල්ලන්ට මේ වෙනකොට ඒක ලැබිලා ඇති. ඒක එකවරක් හරි කියවලා බලන්න කියලා අපි ඉල්ලා සිටිනවා. ඒක සඳහන් වෙනවා ඔබ විශ්වවිද්‍යාලය තුළ ජීවත් වෙනකොට, විශ්වවිද්‍යාලය තුළ කටයුතු කරනකොට කළ යුතු දේවල් සහ නොකළ යුතු දේවල්. ඒ වගේම ඔබ විනය පවත්වාගෙන යෑමේදී අන් අයගේ ස්වාධීනත්වයට බාධාවක් වෙන්නේ නැති වෙන්න කටයුතු කළ යුතු බව ඒ සඳහන් වෙනවා. ඒ වගේම තියෙනවා ඔබගේ හැඳුනුම්පත අධ්‍යයනකාරී මණ්ඩලයේ කෙනෙක් හෝ ආරක්ෂක අංශයෙන් හෝ විනය ආරක්ෂක අංශයෙන් ඉල්ලා සිටියොත් ඔබ ලබා දිය යුතු බව. එතකොට ඔබ ඒ සම්බන්ධයෙන් වැදලා ඉන්නවා. ඒ හැඳුනුම්පත ලබා දෙන්න සහ අවශ්‍ය වූ ප්‍රකාශයක් ලබා ගන්න වගේ බලතල මේ බයිලෝස් වලින් ඉල්ලදාන්න ලැබිලා තියෙනවා. එතකොට අපේ විනය පාලක අංශයේ දැක්ම තමයි විනය තුලින් විශිෂ්ටත්වය කියන එක. excellence to the discipline. විනය තුලින් විශිෂ්ටත්වය. ඔබ දන්නවා විනය නැත්නම්ක කිසිම කටයුත්තක් කරන්න බැහැ. විනය නම් ශාසනස් ආයු කියලා තමයි බුදුහාමුදුරුවෝ කියලා තියෙන්නේ. ඒ කියන්නේ විනය නැත්නම් පැවැත්මක් නැහැ කියන්නේ. ඒ නිසා විශ්වවිද්‍යාලයේ මේ ගත කරන කාලය තුල ඔබගේ විනය තාමත්ම දැඩි ලෙස අපි අපේක්ෂා කරනවා. ඔබ හොඳ විනයගරුක ශිෂ්‍යයෙක් විදියට ඉදී කියන එක. ඔබ දන්නවා ඔබ දැන් මේ විශ්වවිද්‍යාල ශිෂ්‍යාවක් විදියට ශිෂ්‍යයෙක් විදියට මේ ඇවිල්ලා තියෙන්නේ පහසු ගමනක් නෙවෙයි. ඔබ ඇවිල්ලා තියෙන්නේ කුඩා කාලේ ඉඳන් ඔබගේ දෙමව්පියන් ඉතාමත් දුක් මහන්සියෙන් බොහොම වෙලවීරියෙන් නිදි වරාගෙන කටයුතු කරලා ඔබ පාසල් යවලා ඔබ මොන්ටිසෝරි යවලා ඔබට උගන්වලා ඇක්ටිවිටි කරලා මේ විශ්වවිද්‍යාල ජීවිතයට එනකම් ඔබ පිටිපස්සෙන් ඉඳලා රැක බලාගෙන මේ ආපු ජීවිතේ ඔබ උපායධාරියෙක් විදිහට අවසන් විය යුතුයි. එතකොට අපිට තියෙන පැවරිලා තියෙන්නේ ඔබ උපායධාරියෙක් වෙනතුරු ඔබ විද්‍යාර්ථියෙක් වෙනතුරු ඔබගේ ඒ අවශ්‍ය උදපදව ටික කරන්න. මෙහෙම කියන්න හේතුව ඔබගේ දැන් ඔබ දන්නවා ඔබත් සමග 1000කට ආසන්න පිරිසක් ලියාපදිංචි වුණා ඔබගේ කණ්ඩායමේ ඔබගේ බැච් එකේ. නමුත් ඔබට තව අවුරුදු 4කින් හෝ 3කින් තියෙන උපාධි ප්‍රදානෝත්සවයේදී ඔබේ කණ්ඩායමේ සියලු දෙනාම ඒ උපාධි පෙරහැරේ ගමන් කරන්නේ නැද්ද? ඒ උපාධි පෙරහැරේ ගමන් කරන්නේ නැද්ද? ඒකට හේතුව මොකක් හරි හේතුන් නිසා උපාධි ලබා ගන්න බැරි වෙනවා. මේක අපි කියන්නේ අත්දැකීම. ඒ කියන්නේ මේ එන සියලු දෙනාම උපාධිය ලබා ගන්න. ඒක නිසා ඔබ ඒ උපාධිය ලබා නොගන්නා ලයිස්තුවට ඇතුළත් නොවෙන්න කියන එක තමයි අපේ ඉල්ලීම. විවිධ හේතුන් මත උපාධිය ලබා ගන්න බැරි වෙනවා. ඒක හේතුවත් තමයි විනය කඩකිරීම. අපි ඒක ඉදිරියේදී කතා කරමු. දැන් ඔබ දන්නවා අපි නිදහස් අධ්‍යාපනය ලබන අය ලබපු අය. එතකොට අපිට මේ රටේ ජනතාව තමයි මේ නිදහස් අධ්‍යාපනය සඳහා වියදම් කරන්නේ. ඒ කියන්නේ නිදහස් අධ්‍යාපනය කියන්නේ free education කියලා කියන නොමිලේ ලැබෙන එකක් නෙවෙයි. අපි මේකට ගෙවුවේ නැතුණාට මේකට කවුරු හරි ගෙවනවා. අපි දැකලවත් නැති කෙනෙක් ගෙවනවා. විශ්වවිද්‍යාලයක් දැකලවත් නැති කෙනෙක් ගෙවනවා. එතකොට විශ්වවිද්‍යාලයට කවදාවත් ළමයෙක්වත් එන්නේ නැති දෙමව්පියොත් රටේ පොරවැසියොත් මේකට ගෙවනවා. පාන් රාත්තරේ කාල් කිලෝ එකේ පොල් ගෙඩියේ ඒ බදු මුදල් වලින් මේ නිදහස් අධ්‍යාපනයට
මුදල් ලැබෙන්නේ. එහෙමනම් ඒ මුදල් යොදවලා ඔබ උපාධි අපේක්ෂකයෙක් විදිහට ඔබට මේ සියලු වියදම් මේ මොහොතේ මිලදී වියදම් වගේම මේ මානව සම්පත සහ භෞතික සම්පත් සඳහා කරන වියදම් ඔබ වෙනුවෙන් කරනවා ඔබ උපායධාරී කිරීම සඳහා. එතකොට ඔබට ඉගෙනීම රිසර්ච් කරන්න ඔබගේ පුස්තකාල පහසුකම් යටිතල පහසුකම් නේවාස්තු පහසුකම් වගේ සියලු දේවල් සඳහා මේ විශ්වවිද්‍යාලයේ ඔබට යොදවන ගොඩාක් දේවල් තියෙනවා ඉන්පුට් එකක් තියෙනවා ඔබ වෙනුවෙන් යොදවන ඔබ බලාපොරොත්තු වෙන්නේ සාර්ථක විද්‍යාර්ථයෙක් හොඳ පුද්ගලයෙක් හොඳ පුරවැසියෙක් විහිවේ කියන කාරණාව. එතකොට අපි මේ කතා කරන්න යන්නේ අන්න අර උපාධි ප්‍රදානෝත්සවයේ දවස. අපි හිතමු 2030 හරි 2029 හරි තියෙන ඒ උපාධි ප්‍රදානෝත්සවයේදී ඔබ ඒ උපාධි පෙරහැරේ නොහිටින්න බලපාන කාරණා කීපයක් වළක්වා ගැනීම සඳහා ඔබ සාර්ථකව නියමිත දිනයට ඔබ උපාධිය ලබා ගැනීම සඳහා උපකාරී වන මඟ පෙන්වන කාරණාවක් තමයි මෙතනදී කතා කරන්නේ. එකක් තමයි දැන් මේකට බාධාවක් වන බැරියර්ස් වගේ වෙන ඔබට ප්‍රශ්න කීපයක් තමයි violation of university rules and regulations කියන්නේ. විශ්වවිද්‍යාලයේ නීති රීති පද්ධතිය කඩ කිරීම විශ්වවිද්‍යාලයේ පනවා තිබෙන ඒ rules and regulations කඩ කරලා ඊට පස්සේ ඔබ ඊට හසු වෙලා ඔබට විනය පරීක්ෂණයක් පවත්වලා ඔබ විශ්වවිද්‍යාලයේ යම් කාල පරිච්ඡේදයකට හෝ සම්පූර්ණයෙන් හෝ ඔබ දනුවම් ලබන්න ලැබුණොත් ඔබට උපාධි ප්‍රදාන උත්සවයට එදාට ඔබට ඉන්න වෙන්නේ නැහැ. ඊළඟට violation of general law and orders සමහර අය හිතනවා මේ විශ්වවිද්‍යාලයට ආවම කලහන්දියෙන් මෙහාට මේ රටේ නීතිය බලපාන්නේ නැහැ කියලා. ඒක නිසා ගොඩක් කටි හෙල්මට් දාන්නේ නැහැ බයිසිකල් වල යනකොට මේ කලහන්දියෙන් මෙහාට මේ ජෙනරල් ලෝ එක නැත්නම් රටේ සාමාන්‍ය නීති ක්‍රියාත්මක වෙන්නේ නැහැ කියලා හිතනවා. එතකොට එහෙම හිතලා කටයුතු කරනවා. හැබැයි මේ වෙනකොට ගොඩාක් නඩු පැවතිලා තියෙනවා ශිෂ්‍යාවන්ට රටේ නීතිය කඩ කරපු අවස්ථාවල. ඒ නිසා ඔබට මේ මතක් කර දීම කරන්නේ ඔබගේ යහපත සඳහා. ඒ වගේම අපි කතා කරේ ඔබ දාගන්න දෙට සම්බන්ධයෙන්. ඒ වගේම ඔබට වළක්වා ගන්න බැරි කාරණා ටිකක් තියෙන්නත් පුළුවන්. මානසික ආබාධ, සෞඛ්‍ය ප්‍රශ්න, ආර්ථික ප්‍රශ්න, හදිසි ඇක්සිඩන්ට් එකක් වගේ වීම, ඒ වගේ විවාහ වළක්වා ගන්න බැරි වුණත් පුළුවන් තරම් දේවල් වළක්වා ගන්න යුතුයි. ඒ වළක්වා ගන්න යුතු දේවල් වලින් violation of university rules and regulations සහ violation of general law and orders කියන එක ගැන අවධානය යොමු කිරීම තමයි අපේ අරමුණ. එහෙනම් මොනවද මේ main violations? නැත්නම් ප්‍රධාන වැරදි සිද්ධ වෙන ඒවා මොනවද විශ්වවිද්‍යාලය තුළ විශ්වවිද්‍යාල ජීවිතයට නැත්නම් ශිෂ්‍ය ජීවිතයට හානියක් බාධාවක් වෙන්නේ? එක රැගින්. දැන් මම කලින් සඳහන් කරා අර දමිළ ශිෂ්‍යාවන් ආපු වෙලාවේ හින්දු සංස්කෘතික මධ්‍යස්ථානට එතෙන්ට ගිහිල්ලා ජේෂ්ඨ ශිෂ්‍යයෝ කියන කණ්ඩායම අරගොල්ලන්ට කරදර හිරියර කරලා තිබ්බා. ඒක අපිට ආරංචි වෙච්ච ගමන් අපි ගිහිල්ලා ඒගොල්ලෝ හොයාගෙන අල්ලගත්තා. අල්ලගෙන අපි ඒසොල්ලන්ගේ දැන් ශිෂ්‍යභාවය අහෝසි කරලා තියෙනවා. අන්න රැගින් සම්බන්ධයෙන් අන්න ඒගොල්ලන්ගේ දැන් ශිෂ්‍යභාවය අහෝසි කළා. අපි දන්නේ කොච්චර කාලයක් ඒගොල්ලන්ට ශිෂ්‍යභාවය නොමැතිව ඉන්න වෙයිද කියලා. ඒක අනිවාර්යයෙන්ම ඒගොල්ලෝගේ බැච් එකත් එක්ක උපාධිය ලබා ගන්න නැහැ කියන එක නම් අනිවාර්යයෙන්ම ෂුවර්. එතකොට ඒ වගේ රැගින් වලට සම්බන්ධ වුණොත් ඔබ බින්දිතෙක් විදියට හරි සම්බන්ධ වුණොත් ඔබට ඒකේ ප්‍රශ්නයක් වෙනවා. ඒ කියන්නේ නවපදේ ලක්වීමක් වැරද්දක්, නවපදේ ලබා දීමක් වැරද්දක් වෙනවා. ඊළඟට සයිබර් ක්‍රයිම්. සයිබර් ක්‍රයිම් කියන්නේ අන්තර්ජාලය මගින් කෙරෙන අපරාධ දේවල්. දැන් අලුත්ම අපිට දැනගන්න ලැබිලා තියෙනවා WhatsApp group මගින් යම් නවකවද සිදු කරනවා කියලා. ඒ නවකවදේ ආශ්‍රිතව එහි ස්වරූපය දරන යම් දේවල් WhatsApp මගින් ඕඩර්ස් දෙනවා නැත්නම් අම දෙනවා. ඒ වගේම ක්‍රියාත්මක කරන්න කියනවා වීඩියෝ කල් එවන්න. ඒ වගේ දේවල් අහු වුණොත් අනිවාර්යයෙන් මේක යන්නේ නවකවද පනතේ. උසාවියේ යන්නේ. පොලිසිය හරහා උසාවියේ යන්නේ. මොකද සයිබර් ක්‍රයිම් අපිට කරන්න බෑ. ඒකට හේතුව ඒ WhatsApp මගින් කරන දේවල් නැත්නම් සමාජ මාධ්‍ය වලින් කරන දේවල් අනිවාර්යයෙන්ම උසාවියේ ඕඩර් එකකින් තමයි පුළුවන් වෙන්නේ
එහි දුරකථන හිමිකරු, සිම්පත හිමිකරු ඒ වගේ තොරතුරු ලබා ගන්න. ඒක අනිවාර්යයෙන්ම අපිට සිද්ධ වෙනවා ඒක පොලිසිය මාර්ගයේ සයිබර් ක්‍රයිම් ඩිවිෂන් එක හරහා උසාවියට දැනුම් දෙන්න. ඒක අනිවාර්යයෙන්ම එයාට එහෙම වුණොත් මේන් වයලේෂන් එකක් නඩු පැවරෙනවා නවකවද පනතේ. ඊට පස්සේ මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම හිරේ විලංගුවේ ඉන්න වෙනවා. ඒ වගේම උපාධිය ගන්න බැරි වෙනවා. ඊළඟට පිටරටවත් යන්න බැරි වෙනවා නඩු පැවරුණාට පස්සේ. ඒ වගේම තමයි තව හොරකම්. මේ විශ්වවිද්‍යාලය තුල ශිෂ්‍යයන් අතර හොරකම් සිද්ධ කරන කට්ටිය ඉන්නවා. හොරකම් සිද්ධ වෙනවා. ඊට පස්සේ ගැටුම් ඇති වෙනවා ශිෂ්‍යයෝ දෙන්නෙක් අතර, එහෙම නැත්නම් ශිෂ්‍ය කණ්ඩායම් දෙකක් අතර, බැච් දෙකක් අතර, ෆැකල්ටි දෙකක් අතර විවිධ ගැටුම් ඇති වෙන අවස්ථා තියෙනවා. ඒ ගැටුම් වලට සම්බන්ධ වෙලා කාටට පහර දුන්නා කියලා ඔබට විරුද්ධව පැමිණිල්ලක් ආවොත්, යම් කිසි වෙලාවක ඔබ කාටට පහර දීලා තිබ්බොත්, ඒ වගේ වෙලාවක ඔබට දඬුවම් ලැබෙනවා. අන්න මේන් වයලේෂන් එකක් උපාධිය නියමිත වෙලාවට ගන්න බැරි වෙන කාරණාවක්. ඊළඟට තමයි addiction to drug. දැන් මත්ද්‍රව්‍ය පාවිච්චිය කියන එක මේ රටේ වගේ විශ්වවිද්‍යාලය තුල යම් ප්‍රමාණවල යම් සීමාවන් වල යම් විදිහට තියෙනවා කියලා දැනගන්න ලැබිලා තියෙනවා. එහෙම අහුවෙච්ච වෙලාවලුත් තියෙනවා. විශේෂයෙන් ගංජා සහ අරක්කු වගේ දේවල්. ඒ වගේ දේවල් ළඟ තබාගෙන ඉතල අහුවෙච්ච කට්ටිය ඉන්නවා. අහුණාම ඒවත් උසාවියේ තමයි විසඳෙන්නේ. එතකොට ඒ වගේ දේවල් සම්බන්ධයෙන් කල්පනාවෙන් කටයුතු කරන්න මත්ද්‍රව්‍යවලට ඇක්කහිවීම සහ මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීම කියන්නේ දඬුවම් ලැබීමේ වරදක්. ඒතර ඔබට ශිෂ්‍ය භාවය අවශ්‍ය වෙන්න ඒක හේතු වෙනවා. ඊළඟට එක්සෑම් ඔෆෙන්සස් විභාග වැරදි තා බරපතල විශ්ලේෂණය කරන් ගන්නවා. කොපි කරලා අහුනොත් එහෙම ඔබට ලොකු ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඔන්න අපි මේ කිව්වේ මේවා කිව්වේ නෑ කියලා කියන්න එපා කියන එකයි. කලින් දැන් කිව්වේ ඒතකොට අපිට කිසි වෙලාවක ඔයගොල්ලෝ හම් වෙලා ඒ වගේ මේක මොකක් හරි අහුනොත් අපි දන්නේ නැහැ කියලා කියන්න බෑ. ඔන්න අපි කියලා තියෙන්නේ. ඊළඟ එක රැගින් ගත්තාම ඒක විශේෂම අපි ප්‍රධාන වැරද්ද විදියට සලකලා තියෙනවා. එතකොට මේක නිසා මේක එපා කියලා කියන්නේ මේ අපි මේක භයානක දෙයක් කියලා කියන්නේ මේ නිසා ශාරීරික තුවාල සිද්ධ වෙන්න පුළුවන්. මානසිකව විඳ වැටීම්, ඇද වැටීම්, psychological disorders ඇති වෙන්න පුළුවන්. ඊට පස්සේ මානසික වේදනා. ඊට පස්සේ ශිෂ්‍යයන් අතර බය ඇතිවීම, මේක කම්පනයක් ඇතිවීම, ඒ වගේම ඒ වගේ කාරණා ගොඩක් ඇති වෙන්න පුළුවන්. මේ ළඟදී කරපු රිසර්ච් එක සඳහන් වෙනවා මේ ගොඩක් මානසික ආතතියට ડિප්‍රෙෂන් වලට හේතු වෙලා තියෙනවා කියලා නවකද සිද්ධාර්ථය අෂ්ට කම්පණය. ඒ නිසා තමයි මේ නවකවදී පිටු දකින්න ඕනේ කියන එක අපි කියන්නේ. නවකවදී නිසා මරණ සිද්ධ වුණා කියලා ඔබ දන්නවා. සමරගම විශ්වවිද්‍යාලයේ මේ ළඟදී එක ශිෂ්‍යෙක් නවක සිද්ධියක් නිසා එහින් ඇති වෙච්ච හිත් වේදනාව නිසා එයා සිද්ධ කරගත්තා. ඒ වගේම තමයි පෙරදිසි විශ්වවිද්‍යාලයේ මේ මෑත ගොඩක් කාර්යවල කලින් ඉංජිනේරු පීඩයට ආපු ශිෂ්‍යෙක් යා අපේ පළාතෙන් ආපු ශිෂ්‍යෙක් බර ප්‍රකාශ කියලා ඔයගොල්ලෝ අහලා ඇති. එයාට ටිප්ස් ගන්න කිව්වා. එයා ටිප්ස් ගොඩක් ගන්නකොට එයා මැරෙලා වැටුණා. ඒකට හේතුව ඒ වෙනකොට එයාට තිබ්බා වකුගඩු ප්‍රශ්නයක්, කිඩ්නි ෆේල් එකක් තිබ්බා. ඊට පස්සේ එයා ජීවිතය අහිමි වුණා. ඒ වගේම තමයි රූපා රත්නතිල කියලා ශාස්ත්‍ර පීඨයේ පෙරදිසි විශ්වවිද්‍යාලයේ මේ ගොඩක් කාලයකට කලින් ආපු ශිෂ්‍යාව බ්‍රාහ්මණ ශාලාවේදී නවකවදයකට ලක් වෙලා ඇය තුවාල වෙනවා උඩටට වැටලා. ඊට පස්සේ ඇය ආබාධිත කෙනෙක් විදිහට ගෙදර ඉඳලා ජීවිතේ නැති කර ගන්නවා. අන්න ඒ වගේ නවකවදේ නිසා ගොඩක් ජීවිත අහිමි වෙච්ච අවස්ථා වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා තමයි නවකවදේ සම්බන්ධයෙන් අපි ගොඩක් ඉස්සරහට වෙන්නේ ඒ සම්බන්ධයෙන් කටයුතු කරන්නේ. ඒකවල නවකවදේ ආරම්භ වෙන්නේ කොහොමද කියලා කිව්වොත් ඔබට යක්ෂලාග දැන් විශ්වවිද්‍යාලයට ඔබ මාස්ටර් දෙනවා. ආවට පස්සේ ඔබට කියනවා විශ්වවිද්‍යාලය කිව්වොත් නිල වශයෙන් නෙවෙයි ආචාර්ය මණ්ඩලය නෙවෙයි ඔබට ජේෂ්ඨ ශිෂ්‍යයන් කිව්වොත් මෙන්න මේ යන්ත්‍රය තමයි අඳින්න ඕනේ. ඔබ ඇඳිය යුත්තේ මෙහෙමයි. ඔබ රැවුල දිනන්න ඕනේ මෙහෙමයි. රැවුල කපන්න ඕනේ. රැවුල වවන්න බෑ.
කොණ්ඩේ මෙහෙම තියෙනවා. කොණ්ඩේ ගොතන්න ඕනේ. මේ ඇඳුම අඳින්න ඕනේ. ඒ වගේ කිව්වොත් ඒක නවකවාදයක්. ඩ්‍රෙස් කෝඩ් රැගින් කරන එක තමයි අපි ගණන් ගන්නේ. එතකොට ඩ්‍රෙස් කෝඩ් රැගින් කියලා කියන්නේ නවකවාදයේ කොටසක්. ඔබ එතනින් තමයි නවකවාදයෙන් ලංකීම් පටන් ගන්නට ආරම්භ වන්නේ. ඒ නිසා ඔබ ස්වාධීනව වැළකී සිටිනවා නම් ඔබ නවත්වා ගත යුත්තේ එතනින් සාමූහිකව ඔබ ආත්ම ශක්තිය යුතුව කටයුතු කරලා ඔබ ඒක වැළකින්න ඕනේ. එතකොට ඒ සඳහා තමයි අපි ඉන්නේ. ඔබ නවකවාදයෙන් වැළකීලා ඉන්නවා නම් ඔබ ඒ සඳහා යොමු වෙන්නේ නැති වුණා නම් අපි ඔබ ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබ වෙන්නේ අපි ඕන වෙලාවක කටයුතු කරන්න සූදානම්. ඊළඟට යම් විහිළු තහළු විදිහට අපි කියලා ගොම්පාන් කියලා හඳුන්වන විශ්වවිද්‍යාලයේ ඒ වගේ විහිළු තහළු නැත්නම් verbal harassment, physical harassment, ragging over the phone, the cyber crime, social media ආශ්‍රිතව ඒ වගේ දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඒ නිසා ඒ සියලු දේවල් තහනම් සහ ඔබ ඉස්සරහට යොමු වී යුතු නැහැ. යොමු වුණොත් ඔබට ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. මම මේ කලින් සඳහන් කරේ දේවල්මයි ඉන්ජරිස් වෙන්න පුළුවන්, ડિප්‍රෙෂන්, මෙන්ටල් ඩිසෝඩර්ස් වෙන්න පුළුවන්. ඒ වගේම යුනිවර්සිටි විශ්වවිද්‍යාල ජීවිතය අහිමි වෙන්න පුළුවන්, විශ්වවිද්‍යාල විශ්වභාවය අවශ්‍ය වෙන්න පුළුවන්. ඔබේ කාලය නාස්ති වෙනවා. ඊට පස්සේ විශ්වවිද්‍යාලය යන්න වෙන්න පුළුවන්, පනිෂ් වෙන්න පුළුවන් යම් ස්ථානවලට. ඊළඟට ජීවිතේ අහිමි වෙන්න පුළුවන්. Disciplinary proceeding. Disciplinary proceeding. ඒ කියන්නේ විනය පටිපාටිය ඔබ දැනගත යුතුයි. විශ්වවිද්‍යාලයේ විනය පටිපාටි කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඒ කියන්නේ ඔබට එරෙහිව හෝ ඔබ පැමිණිල්ලක් කළොත් යම් කිසි කෙනෙකුට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගන්නවා නම් ඒක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියන කාරණාව. දැන් අපි හිතුවොත් යම් කිසි ශිෂ්‍යයෙකුට A කියන ශිෂ්‍යයාට විරුද්ධව B කියන ශිෂ්‍යයා පැමිණිල්ලක් කරනවා. එයාට ගැහුවා. නැත්නම් බැන්නා, තර්ජනය කරා. ඊට පස්සේ මේ සම්බන්ධයෙන් විනය පාලක මණ්ඩලය නැත්නම් විනය ආරක්ෂක අංශය නැත්නම් මාර්ෂල් යුනිට් එක ඉන්ක්වයරි එකක් කරනවා, පරීක්ෂණයක් කරනවා. ඒකෙදි මේ පැමිණිල්ල සටහන් කරගන්නවා. ඊළඟට මේ සම්බන්ධයෙන් සාක්ෂි සටහන් කරගන්නවා. ඔඩියෝ, වීඩියෝ සාක්ෂි වෙන්නත් පුළුවන්. විචිලෙන් ලබා ගන්න ප්‍රකාශිත ලබා ගන්න සාක්ෂි වෙන්නත් පුළුවන්. ඒ සාක්ෂි ලබා ගන්න. ඒ සාක්ෂි ලබාගෙන ඊට පස්සේ මේ සඳහා අපි විත්තිකරුවන් නැත්නම් පැමිණිල්ලක් එන්නේ කාට විරුද්ධවද? එයා විත්තිකරු. ඒ විත්තිකරුට එරෙහිව අපි ගන්නවා ප්‍රකාශයක් එයාගෙන්. අරගෙන මේ සම්බන්ධයෙන් අපි වාර්තාවක් හදලා ඔබතුමාට යොමු කරනවා. ඒකට අපි කියනවා fact finding mission කියලා. නැත්නම් මූලික දත්ත ගොනු කිරීමේ කාරණාව නැත්නම් කටයුත්ත. ඊට පස්සේ ඒ පැමිණිල්ල සම්බන්ධී වාර්තාව යනවා ඔබතුමාගෙන් සටහනක් යොදලා ප්‍රොක්ටර් කියන්නේ විනයාධිකාරී. එයා අධ්‍යයන කාර්ය මණ්ඩල සමාජිකයෙක්. එයාට යනවා. එයා ඊට පස්සේ මේ සම්බන්ධයෙන් කරනවා මූලික විමර්ශනයක්. මූලික විමර්ශනයක් කළා ඒකේ නිර්දේශ සහිතව යවනවා දඬුවම් ලබා දෙන්න අවශ්‍ය ස්ථානයට. කියන්නේ BOD නැත්නම් Board of Discipline විනය මණ්ඩලයට. විනය මණ්ඩලයේ සැදුම් ලක්වන්නේ පීඨාධිපතිවරුන් සියලු දෙනාම ඉන්නවා. 9 දෙනාම ඉන්නවා. උදාහරණයක් පීඨ නාමයක් තියෙනවා. ඒ පීඨාධිපතිවරු 9යි. ඊට පස්සේ බෝඩ් වල දෙන්නෙක් ඉන්නවා. ප්‍රොක්ටර් ඉන්නවා. නියෝජකවරු ඉන්නවා. උපරිතුමා ඉන්නවා. ඒ වගේම කවුන්සිල් මෙම්බර්ස් නැත්නම් පාරසභ සමාජිකයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ විනය මණ්ඩලයෙන් තීරණය කරනවා ඒ සම්බන්ධයෙන් ලබා දිය යුතු දඬුවමේ තරම. ඒ මාස කීයක දඬුවමක්ද, අවුරුදු කීයක දඬුවමක්ද, මොකක්ද දඬුවම කියන එක තීරණය කළා. ඒක ඊට පස්සේ විපුලතුමාගේ ආස්තනයේ ක්‍රියාත්මක වෙනවා. එතකොට එහෙම දඬුවම් ලබා දුන්නාම ගොඩක් වෙලාවට සිස්සංගම් වලින් එහෙම කියනවා අත්නෝමතික දඬුවම් ලබා දුන්නා කියලා විරෝධතා දක්වනවා. ඒ විරෝධතා දක්වන
වැඩක් වෙන්නේ නැහැ. මේක අත්නොමතික වෙන්නේ නැහැ. ඔබ දන්නවා පෞද්ගලිකව අමනාපකමක් තිබ්බත් එහෙම මේක කාටවත් එහෙම කරන්න බෑ. මොකද කණ්ඩායමක් එක්ක ගන්න සාමූහික තීරණයක් නිසා. ඒතර මේ දඬුවම කොහොම විය හැකිද? ඒක ලිඛිතව දෙන අවවාදයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නේවාසික පහසුකම් අත්හිටුවීමක් වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔබට අපේ මහපොළ එහෙම නැත්නම් ශිෂ්‍යාධාර වගේ මූල්‍ය ආධාර අපහරීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් යම් කිසි කාල සීමාවකට විභාග අහිමි කිරීමක් වෙන්න පුළුවන්. ඊළඟට ඔබගේ ශිෂ්‍ය කාලය නැත්නම් ශිෂ්‍ය ජීවිතය යම් කිසි කාලයකට අහිමි කිරීමක් වෙන්න පුළුවන්. ඒක මාස කීපයකට එහෙම නැත්නම් අවුරුද්දකට සම්පූර්ණ කාලය වෙන්න පුළුවන්. විශ්වවිද්‍යාලයෙන්ම නිරපහැරීමක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ශිෂ්‍ය භාවය සම්පූර්ණ අහිමි කිරීමක් වෙන්න පුළුවන්. යම් යම් බරපතල අවස්ථාවන් වලදී ශිෂ්‍ය භාවය සම්පූර්ණයෙන්ම අහෝසි කරපු සම්පූර්ණයෙන්ම අයින් කරපු අවස්ථා තියෙනවා. එතකොට අපි දැන් කතා කරන්නේ වැදගත්ම කාරණාවක්. ඔබ දැන් දන්නවා මොනවද විශ්වවිද්‍යාලය තුල ඔබගේ සිහිනය, ඔබගේ උපාධි සිහිනය, ඔබගේ විශ්වවිද්‍යාල වරම, ඉංග්‍රීසි සරසවි වරම අහිමි වෙන්න පුළුවන් කාරණා මොනවද කියලා ඔබ දැනගත්තා. එහෙනම් අපි බලමු ඒ දේවල් වළක්වා ගන්න කොහොමද කියන එක. එහෙම නැත්නම් අපි සාර්ථකව අපි මෙතෙන්ටකම් ඇවිල්ලා ඕගොල්ලෝ දැන් ඕගොල්ලන්ගේ සිහින අභිලාෂ ප්‍රාර්ථනා ඉටු වෙමින් පවතින මොහොතක ඒක ළඟා වෙච්ච මොහොතක ඉතුරු ටික ඔබ කොහොමද සාක්ෂාත් කරගන්නේ කියන කාරණාව. එහෙමනම් අපි මුලින් කතා කරපු ඒ බාධක වලින් මිදිලා කොහොමද කටයුතු කරන්න කියන එක. මුලින්ම තියෙන කාරණාව තමයි good behavior. good behavior කියන්නේ අපි දන්නවා behavior කියන්නේ හැසිරීම නේ. හොඳ හැසිරීමක් ඔබට තියෙනවා නම් කොහෙත්ම බය වෙන්න ඕනේ නැහැ. ඔබට මුකුත් වෙන්නේ නැහැ. ඔබ සමාජයේ සාර ධර්ම වලට අනුව නීති රීති වලට අනුව කටයුතු කරනවා නම් ඔබට හොඳ හැසිරීමක් තියෙනවා. ඔබේ හැසිරීම කිසිම හේතුවක් නිසා වෙනස් වෙන්නේ නැහැ. තරහ ගියපු වෙලාවල් වලවත් බඩගින්න ඉන්න වෙලාවක ඉතිමත ඉන්න වෙලාවක වෙනස් වෙන්නේ නැති හැසිරීමක් නම් ඔබට තියෙන good behavior එකක් නම් ඔබට ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ no ragging වලට සම්බන්ධ වෙන්නේ නැත්තම් ඔබ කිසිම වෙලාවක ඒ සම්බන්ධයෙන් අනුබලයක්, උපකාරයක්, අනුග්‍රහයක් දක්වන්නේ නැත්තම් ඔබට ragging සම්බන්ධ වෙන ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. any other violence වෙනත් වැරදි නැත්නම් වෙනත් නීති උල්ලංඝනය වීම වලට සම්බන්ධ වෙන්නේ නැත්නම් මත්ද්‍රව්‍ය හෝ හොරකම් හෝ රටේ නීති උල්ලංඝනය වීමක් හෝ ගැටුම් ඇති කර ගැනීමක් හෝ වෙන යම් violation එකක් යම් කිසි වැරදිකාරී සිදුවීමකට සම්බන්ධ වෙන්නේ නැත්නම් ඔබට ඒ මොන ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟට respect to others. අනිත්‍යයට ගල අපි සමාජයක විදිහට ජීවත් වෙනකොට අපි තනියෙන් ජීවත් වෙන්න බෑ. සමාජයක් කියලා කියන්නේ පුද්ගල සමූහයක්. මේ පුද්ගල සමූහය තුළ අපි කටයුතු කරනකොට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. මොකද තනියෙන් නෙවෙයි. දැන් ගොඩාක් වෙලාවට ඔබ තනියෙන් දැන් ගෙදර ජීවත් වෙන්න පුළුවන්. අම්මා තාත්තා සමග හෝ සහෝදර සහෝදරියන් සමග හෝ. නමුත් සමාජයේ ජීවත් වෙනකොට සමාජයේ ඉදි විවිධ අය විවිධ තරාතිරමේ විවිධ හිතුම් පැතුම් කියන කට්ටිය. අපි ඒක කියනවා various people various thinking කියලා. බුදුහාමුදුරුවෝ කිව්වේ නානත් කාය නානත් සංඥා කියලා. ඒ various people various thinking විවිධ පුද්ගලයන් සමග කටයුතු කිරීමේදී අපි කොහොම කල්පනාකාරීව කටයුතු කරනවා. අපි දන්නවා විශ්වවිද්‍යාලයට ආවම ගාල්ල මාතර හම්බන්තොට ඉඳන් පේදුරුතුඩුව දක්වා දෙවුරුතුඩුව පේදුරුතුඩුව දක්වා අය ඉන්නවා. නැගලීක සිට බක්ලීට දක්වා කට්ටිය ඉන්නවා. වයඹ සිට
ඊසාන දක්වා ඉන්නවා. එහෙම සියලුම පළාත්වල අය ඉන්නවා. එතකොට සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ග අය ඉන්නවා. මැලේ අය ඉන්නවා. ඊළඟට ආර්ථික වශයෙන් විවිධ තලවල අය ඉන්නවා. ඒ වගේ සමාජ වශයෙන් විවිධ තලවල අය ඉන්නවා. දෙමව්පියෝ ගත්තොත් පෞල් සමාජය ගත්තොත් ඒ විවිධ සමාජ තලවල කට්ටිය ඉන්නවා. මෙතන මෙහෙම ලොකු සමාජයක් තුළ තමයි ඔබ එන්නේ. ඒ සමාජය තුළ ඔබට හැසිරෙන්න සිද්ධ වෙන්නේ. ඒක ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. කොහොම වුණත් ඔබේ බිහේවියර් කොහොමද නම් ඔබ අනිත්‍යයට ගරු කරනවා නම් අනිත්‍යයත් එක්ක අනිත්‍යයේ සිතුම් පැතුම් වලට ගරු කරලා ඒගොල්ලන්ගේ විශ්වාස වලට ඒගොල්ලන්ගේ අදහස් වලට ගරු කරලා ඔබ යම් වැරද්දක් කරන කෙනෙකුට ඒකට ඔබ ඒකට වැරදි කෙනෙකුට ගරු කරන්න ඕනේ නැහැ. නමුත් ඒකට වෙන ඔබ ඔබගේ පාඩුවේ ඔබ ඒවට සම්බන්ධ වෙන්නේ නැතුව කටයුතු කරනවා නම් ඒ සමාජයත් එක්ක ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. ඊළඟ තමයි ටයිම් මැනේජ්මන්ට්. ටයිම් මැනේජ්මන්ට් කොහොමද මේ දේවල් වලට බලපාන්නේ? අපි හිතමු ඔබට තියෙනවා තව ටික දවසකින් ඇසයින්මන්ට් එක දෙනවා. විභාග තියෙනවා. සෙමෙස්ටර් එක්සෑම් තියෙනවා. ඒ තියෙනකොට ඔබ වැඩ කරලා නැහැ. නියමිත පරිදි නියමිත වේලාවට කලට වේලාවට වැඩ කරලා නැහැ. එතකොට ඔබට මේ විභාග ලං වුණා විභාග ආතතිය කියන එක ඇති වෙනවා. ඊට පස්සේ ඔබට මේ කාලය කළමනාකරණය කරගන්න බැරි වෙච්ච එකෙන් ඔබේ විභාග ආතතියට ලක් වුණාම ඔබට ස්ට්‍රෙස් එනවා. ඒ ස්ට්‍රෙස් එක නිසා ඔබට තරහ යනවා. ඒ නිසා ගැටුම් ඇති වෙන්න පුළුවන්, ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. කාමරේ ඉන්න කට්ටියත් එක්ක යාළුවොත් එක්ක හරි, තව වෙන කෙනෙක් එක්ක හරි, සමහර බස් එකේ කොන්දොස්තර මහත් එක්ක හරි ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඒ නිසා මේ ටයිම් මැනේජ්මන්ට් කියන එකත් ඒ වගේම වැදගත් වෙනවා. ඊළඟට රිලිජියස් කන්ඩක්ට්. ඔබ ආගමන මොන ආගමේ වුණත් ඔබ ආගමනුකූලව කටයුතු කිරීම, ආගමට අනුව කටයුතු කිරීම ඉතාමත් වැදගත් වෙනවා. හැම ආගමකම බලලා තියෙන්නේ හොඳ දේ හොඳයි කියන එකයි. Every good action a good has reaction. Every bad action has bad reaction. ඔබ කරන හැම කටයුතුකම ප්‍රතිඵලය හොඳ දෙයක් නම් එහි ප්‍රතිඵලය හොඳයි. ඔබ කරන කටයුතු වැරදි නම් ඒ වැරදි වල ප්‍රතිඵලය වැරදි කියන එක නරකයි කියන එක තමයි සෑම ආගමකම කියලා තියෙන්නේ. ඒ නිසා ආගමනුකූලව කටයුතු කිරීම, social harmony. දැන් සිංහල වේවා, දෙමළ හෝ වේවා, මුස්ලිම් හෝ වේවා, ඕනම ප්‍රදේශයක හෝ වේවා සියලුම සමාජයන් එක්ක හොඳ සහජීවනයෙන් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඊට පස්සේ රිලේෂන්ෂිප්, ඒ සම්බන්ධතා පවත්වාගෙන යාම, ඒ උතර රැපෝ එකක් පවත්වාගෙන යාම වැදගත් වෙනවා. ඊළඟට personality development and balanced mentality කියලා කියන්නේ සමබර මානසිකත්වයකින් සහ personality හොඳ පෞරුෂත්වයකින්. හොඳ පෞරුෂත්වයක් කියලා කියන්නේ මොකද්ද? පෞරුෂත්වය කියලා කියන්නේ උස මහත රැවුල තියෙන එකද? නෑ. පෞරුෂත්වය කියලා කියන්නේ ඔබ යම් කිසි ප්‍රශ්නයකට මුහුණ දෙනකොට ඒ ප්‍රශ්නයට ඔබ ප්‍රතිචාර දක්වන ආකාරය අනුව තමයි ඔබගේ පෞරුෂත්වය මනින්නේ. ඒ කියන්නේ ඔබ යම් කිසි ප්‍රශ්නයකදී ඒ සඳහා ප්‍රතිචාර දක්වන කටයුතු කරන ආකාරය අනුව ඔබ හොඳ බැලන්ස් සමබර මානසිකත්වයකින් ඔබ අන්තවාදී නොවි ඒ ප්‍රශ්නේ දිහා පුළුල්ව බලලා ඒ ප්‍රශ්නේ දිහා තේරුම් අරගෙන කටයුතු කරන ඔබ හොඳ පර්සනැලිටි එකක් තියෙන කෙනෙක් කියලා අපි කියනවා. එහෙනම් එහෙම හොඳ පර්සනැලිටි එකකින් කටයුතු කිරීම වැදගත් වෙනවා. ඉතින් මේ ඔබගේ වැරදි සිද්ධ වුණොත් මේ rules and regulation කියන්නේ ගොඩාක් තියෙනවා. නීති රීති අනපනත් මේවා වෙනම ලෝ වගේ ඉගෙන ගන්න ඕන සබ්ජෙක්ට් එකක්. ඉතින් නිකන් ඔබට මතක් කරලා දෙන්නේ bylaws තියෙනවා, Anti-Trafficking Act එක තියෙනවා, 919 941 චක්‍රලේඛන තියෙනවා, rules and regulation තියෙනවා, student union regulations තියෙනවා. ඊට පස්සේ general law and orders රටේ නීති ක්‍රියාත්මක වෙනවා. මේ සියලු දෙකම තියෙනවා. මේ Anti-Trafficking Act එක ගැන පොඩ්ඩක් කිව්වොත් නවකවද පනත ඉතාමත් භයානකයි. භයානකයි කියලා කියන්නේ මේකේ අනිවාර්යයෙන්ම මේකට ඔබට විරුද්ධව පැවැත්වුණු නඩුව මාස දෙකක් යනකම් අප කාලේ කතා කරන්නත් බෑ. මහා අධිකරණයෙන් අප ගන්න ඕනේ. ඉතාම භයානකයි. මේකේ තියෙනවා එක්තැන උදාහරණයක් කිව්වොත් යම් කිසි පුජ්‍යලේ ඒ කියන පුජ්‍යලයට අවශ්‍ය වෙනවා B කියන ස්ථානයට යන්න. ඒ කියන්නේ අපි හිතමු ඔබට අවශ්‍යයි යන්න දේශන ශාලාව.
තව කෙනෙක් ඔබව වළක්වලා නෑ C කියන ස්ථානට යන්න කියනවා. ඔබගේ දිශාව වෙනස් කිරීම. ඒක මාස 6ක් තිරගත විය හැකි වරදක් විදියට ඒක දක්වලා තියෙනවා. ඔබට යන්න ඕනේ දිශාවට බලපෑමක් කළා. ඒකෙන් ඔබගේ දිශාව වෙනස් කිරීම කියන කාරණාව මාස 6ක් තිරගත විය හැකි කාරණාවක් විදිහට දක්වලා ඒක භයානකයි. ඒක තමයි එන්ට්‍රගන් ඇක්ට් එක කියන්නේ ඔබ ඒවට යටත් වලියාපති ශිෂ්‍යාවක් විදිහට. එහෙමනම් සිංහල භාෂාවේ ඉස්සරහට මම කිව්වා දෙමළ මාධ්‍ය විශේෂ අවස්ථාව දෙනවා කියලා. එහෙනම් සිංහල මාධ්‍යයේ මේ ටික තමයි අපිට කතා කරන්න තියෙන්නේ. ඔබේ වගකීම. ඔබේ වගකීම your responsibility මොකද්ද? නවක වදේ නැති අධ්‍යාපන හිතකාමී නිදහස් වටපිටාවක් අනාගත පරම්පරාවට උරුම කර දීම. ඒ සඳහා අපි ඉන්නවා වගේම ඔබේ සහාය අවශ්‍යයි. විශ්වවිද්‍යාලය තුළ නවක වදේ නැති පරිසරයක් ගොඩනගමු. ඒ සඳහා ඔබගේ උපකාරය අවශ්‍යයි. ඔබට පුළුවන් යම් සිද්ධියක් තියෙනවා නම් යම් කිසි තොරතුරක් තියෙනවා නම් එහෙම නැත්නම් ඔබට යම් තර්ජනයක් තියෙනවා නම් බලපෑමක් තියෙනවා නම් මෙන්න මේ දුරකථන අංක වලට දැනුම් දෙන්න. ප්‍රොක්ටර් ප්‍රොෆෙසර් සුමේද ජයතිලක 071 44 60 902. ඒ වගේම ඩෙපියුටි ප්‍රොක්ටර් Faculty of Arts ඔබගේ පීඨයේ නියෝජ්‍ය විනයපාලකතුමා මිස්ටර් ඒ.කේ. වික්‍රමසූරිය 071 20 43 663. මේවල ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහලා තියාගන්න. University Chief Marshal මම W.A. වේරහැර 077 1 92 45 95. ඊළඟට ඔබගේ පීඨය බාරව කටයුතු කරන විනයපාලකතුමා ප්‍රභාත් සේනානායක මැතිතුමා 076 69 01 577. ඔබට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න අවස්ථාවක් කොහොමද අපිට ලස්සනට පුළුවන් ද තාක්ෂණ නිලධාරීතුමනි? ඔබට ප්‍රශ්නයක් අහන්න නම් මයික් එක ඔන් කළා. ඔබට ප්‍රශ්නයක් අහන්න පුළුවන්. මේ අපි මේ කතා කරපු කාරණා සම්බන්ධයෙන් ඔබට යම් ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. මේට අමතරව තව තියෙනවා විශ්වවිද්‍යාලයේ ඔබට පැමිණිල්ලක් තියෙනවා. පැමිණිලි කරන්න පුළුවන් පිහිටවල නැත්නම් පෝර්ටල් එකක් පීඨේ තියෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයට පොදු එකකුත් තියෙනවා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමට පැමිණිලි කරන්න පුළුවන්. එහෙම පැමිණිලි කිරීමේ අවස්ථාව ඔබට තියෙනවා. අපි ඔබට ලබා කවුරුත් ප්‍රශ්නයක් යොමු කරන්නේ නැහැ. මම හිතන්නේ ඇහෙන්නේ නැති ඔක්කොටම මේ දේශනය. එහෙනම් සියලු දෙනාටම සුබ අනාගතයක් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් රැඳී ඉන්න දෙමළ මාධ්‍ය ට්‍රාන්ස්ලේෂන් එක දැන් සතිස්වර මහත්මයා විසින් සිද්ධ කරනවා. බොහොම ස්තුතියි. Thank you, sir. அனைவருக்கும் வணக்கம். இன்றைக்கு நீங்கள் ஒழுக்க கட்டுப்பாட்டு அதிகாரிகளின் அறிமுகத்தில் ஆரம்பித்தீர்கள். ஒழுக்கம் விழுப்பம் பெறலாம், ஒழுக்கம் உயிரிலும் போன்றதும் நாங்கள் படித்துத்தான் வந்திருக்கின்றோம். ஒழுக்கம் இருக்கிறதா என்பது கேள்வி. ஆகவே அந்த ஒழுக்கத்துடன் நீங்கள் வந்து அந்த அதே ஒழுக்கத்தோட வெளியில போக வேண்டும். ஒழுக்கம் தப்பினால் என்ன நடக்கும் என்பது உங்களுக்கு அண்மையில் நடந்த ஒரு சம்பவம் விளக்கி இருக்கும் என நினைக்கின்றேன். 2023-24 கல்வியாண்டிற்கு பேராதனை பல்கலைக்கழகத்திற்கு தெரிவு செய்யப்பட்டு வந்திருக்கின்ற உங்கள் அனைவரையும் வரவேற்று எனது மிகவும் சுருக்கமான ஒரு மொழிபெயர்ப்பினை, இது மொழிபெயர்ப்பு சொல்ல முடியாது, ஒரு பிரீஃப் தொடங்கு
இலங்கையின் முதற்தரமான பல்கலைக்கழகமான பேராதனை பல்கலைக்கழகத்திற்கு வந்திருக்கிறீர்கள். இந்த பல்கலைக்கழகமானது உலக பல்கலைக்கழகங்களின் வரிசையிலே, அதாவது அழகான உலக பல்கலைக்கழகங்களின் வரிசையிலே இடம் பிடித்திருக்கின்ற ஒரு பல்கலைக்கழகம் ஆகும். இந்த மார்ஷல் டிவிஷன் அல்லது மார்ஷல் சொல்றதுமே ஒரு எங்களுக்குள்ள ஒரு கேள்வி ஒன்று இருக்கு. மார்ஷல் என்றால் யார் என்று சொல்லி, மார்ஷல் என்றது உள்ளே பிடிப்பவர்கள் அல்லது ஆக்களை கடத்துறவர்கள் கிடையாது, அல்லது தப்பு செய்தால் வெளியில அனுப்புற ஆக்களும் கிடையாது. நாங்கள் உங்களுக்காகத்தான் பணிபுரிவதற்காக அமர்த்தப்பட்டிருக்கின்றோம். நானும் இங்கு கல்வி பயின்றவன் தான். 2002ஆம் ஆண்டு எனது கல்வியை தொடங்கியவன். இன்னும் இந்த பல்கலைக்கழகத்திலேயே இருக்கின்றேன். அந்த வகையில் பல்கலைக்கழக மார்ஷல்ஸ் என்பது அவர்களின் நோக்கங்கள். மார்ஷல் என்பது என்ன தொழில் அவங்க செய்யறாங்க, அவங்க என்ன எப்படிப்பட்ட அதிகாரம் இருக்கு அவங்களுக்கு என்றதை நீ கொஞ்சம் விளங்கிக் கொள்ள வேணும். அதுக்காகத்தான் இந்த ஒரு அறிமுகம் கொடுக்கப்பட்டிருக்கின்றது. பல்கலைக்கழகங்களில் கல்வி கற்கின்ற அல்லது ஆய்வு செய்கின்ற மாணவர்களுக்கு அமைதியானதும் சுதந்திரமானதுமான ஒரு சூழலை உருவாக்குவதுதான் எமது நோக்கமாகும். அது உங்களுக்கு தெரியும். அமைதி வேணும், சுதந்திரம் வேணும், இல்லைன்னு சொன்னா படிக்க முடியாது. அதற்கு பக்கபலமா இருக்கிறது தான் நாங்கள். இதுல என்கின்ற செயற்பாடு எப்படி இருக்குமாக இருந்தால், அந்த அமைதியை சுதந்திரத்தை உருவாக்குவதற்கு இங்கு 9 பீடங்கள் இருக்கின்றது. அதை விட எத்தனையோ நிலையங்கள் இருக்கின்றது. பெரிய ஒரு ஜிம்னாசியம் இருக்கின்றது. இப்படியே போனா பெரிய ஒரு கிரவுண்ட் இருக்கு. சொல்லிக்கொண்டே போகலாம், அடுக்கிக் கொண்டே போகலாம். அந்த எல்லா இடங்களிலையும் அமைதியையும் சுதந்திரத்தையும் பேணுவதே எங்களது நோக்கமாகும். அந்த வகையில எமது இந்த துறையில் ஒழுக்காற்று அதிகாரிகளின் துறையில் சீஃப் மார்ஷல், டெபுட்டி சீஃப் மார்ஷல், லேடி மார்ஷல், அதோட நான் ஒரு தமிழ் மார்ஷல் இருக்கின்றேன். மொத்தம் 10 பேர் இருக்கிறான். அதில் ஒரு ஹைராக்கி இருக்கின்றது. அதுல தமிழ் மாணவர்களின் ஒழுக்கம் சம்பந்தமான விஷயங்களுக்கு பொறுப்பாக இருக்கின்ற நான் சுப்பிரமணியம் சதீஸ்வரன். பெண்கள் சம்பந்தமாக ஏதாவது பிரச்சனைகள் இருந்தால் எங்களுக்கு ஒரு லேடி மாஸ்டர் இருக்கிறா, அவளோட கழிச்சு உங்களோட பிரச்சனைகளை தீர்த்து கொள்ளலாம். இது எங்களோட டீம். எல்லாரும் சார் கூறியது போல எல்லாரும் பட்டதாரிகள். இதுல கூடுதலானவர்கள் இந்த பல்கலைக்கழகத்திலிருந்து, பேராதனை பல்கலைக்கழகத்திலிருந்து பட்டம் பெற்று இங்கேயே பணிபுரிபவர்கள். அதை நீங்கள் மனசுல வச்சிருக்க. உண்மையில் நான் இங்க முக்கியமாக சொல்ல வேண்டிய விஷயம், இந்த பைலோ அண்ட் அண்டர்ரைட்டிங் ஆக்ட் 2 விஷயம் இருக்கின்றது. அந்த 2 விஷயத்தை கிளியராக நீங்க வாசித்து கொண்டு இங்க வருவீங்களா இருந்தா உங்களுக்கு ஒரு பிரச்சனையே பெறாது. இந்த யூனிவர்சிட்டி பைலோ சொல்றது எல்லா யூனிவர்சிட்டிக்கும் இருக்கு. அதுல எங்களுக்கு கொஞ்சம் அதிகாரங்கள் கொடுக்கப்பட்டிருக்கின்றது. தப்பு செய்தால் நாங்க உடனே என்ன கேட்போம், எங்கட கஸ்டடிக்கு பிடிக்கணும் போவோம். இல்லைன்னு சொன்னா ஐடியை கேட்போம், உங்களுக்கு யூனிவர்சிட்டி ஐடி இருக்கான்னு சொல்லி கேட்போம். இல்ல அது ஐடியை காட்டையில சொன்னா கூட அதுக்குரிய ஆக்ஷன் நாங்க எடுப்போம். ஒரு ரிப்போர்ட் எழுதி ஆளை தற்காலிகமாக யூனிவர்சிட்டியில இருந்து நாங்க வெளியேற்றி விடுவோம். அது தவிர எங்களுக்கு கஸ்டடி கூட்டி கொண்டு போயிட்டு நாங்க என்ன செய்யறோம், ஸ்டேட்மெண்ட் எடுக்கிறோம். உங்களுக்கு என்ன நடந்தோம்னு சொல்லி ஸ்டேட் ஆன்லைன் நடந்த சம்பவம், உங்களுக்கு சம்பவத்துல ஈடுபட்டாக்கள் அல்லது அதுக்கு லெட்டர் எழுதினாக்கள், ஸ்டேட்மெண்ட் எழுதினாக்களுக்கு அது தெரியும் இல்லையா. ஒரு ஸ்டேட்மெண்ட் எழுதி வாங்குவோம். அதை வச்சு கொண்டுதான் என்ன இங்குவாரிக்கு நாங்க போவோம். முதல்ல பிரிமினல் இங்குவாரி, அதுக்கு பிறகு ஒரு ஃபார்மல் இங்குவாரி போகும். முதலில் சொன்னது போலத்தான் ஒழுக்கத்தின் மூலம் எக்ஸலன்ட் த்ரூ த டிசிப்ளின். ஒழுக்கம் இல்லாத மனுஷனை இவனம் மதிப்பதில்லை. ஒழுக்கத்தோடு இருந்தால் எல்லோரும் மதிப்பார். அதன்படியாத்தான் நான் தொடக்கத்திலேயே சொன்னான், ஒழுக்கம் விழுப்பம் தரலாம், ஒழுக்கம் உயிரிலும் ஓம்பப்படும். நாங்கள் சிறுபிள்ளைகளாக இருக்கின்றோம், வளர்ந்து பாடசாலை செல்கின்றோம், பல்கலைக்கழகத்துக்கு வருகின்றோம். இதற்கு ஒரு குறிப்பிட்ட காலம் இருக்கின்றது. அந்த காலத்துக்குள்ளதான் எல்லாம் நடக்கின்றது. இப்போது பல்கலைக்கழகத்துக்கு வந்திருக்கின்ற நீங்கள் உங்களுக்கு பெற்றோர்களிலோ அல்லது உறவினர்களோ கண்காணிப்பு கிடையாது. பெற்றோர்கள் பாடசாலை செல்லும் வரைக்கும் பெற்றோர்கள் தங்கள் கைக்குள் வைத்திருந்தார். ஆனால் பேராதனை பல்கலைக்கழகத்துக்கு வந்திருக்கிறீர்கள். பேராதனை பல்கலைக்கழகத்தில் கலஹா சந்தியோட பெற்றோர்களின் தொடர்பு துண்டிக்கப்பட்டு விட்டது. ஆகவே இங்கே உங்களை கண்காணிப்பதற்கு யாருமே இல்லை, சொந்தங்கள் இல்லை, உறவுகள் இல்லை. அதன்படியால் ஒழுக்கத்தில் சிறு சலசலப்பு அல்லது ஒரு மாற்றம் ஒன்று ஏற்படுவதற்கு வாய்ப்பு இருக்கின்றது. அந்த மாற்றத்திற்குள் நீங்கள் சென்று விடாமல் படித்து வெளியிலே வர வேண்டும் என்றதை மனசுல வச்சு கொண்டு படிக்கும். அண்டர் கிராஜுவேட் இங்க மாணவர்கள், பட்டதாரி மாணவர்கள், அந்த பட்டதாரி மாணவர்களுக்கு இங்க டீச்சிங்கா இருக்கட்டும், ரிசர்ச்சா இருக்கட்டும், அல்லது ஸ்கில்லா இருக்கட்டும், ஆட்டிடியூடா இருக்கட்டும், எல்லாத்தையும் கொடுத்து சாப்பாடை கொடுத்து என்ன ஒரு பட்டதாரியாக அல்லது பட்டப்பின் படிப்பு மாணவர்களாக அல்லது போஸ்ட் கிராஜுவேட் முடிச்ச ஆக்களாக நாங்கள் வெளியில அனுப்புகின்றோம். அதுக்கு நிரம்ப முயற்சிகள் இங்க நடக்கின்றது. நிரம்ப வளங்கள் இருக்கின்றது. அந்த வளங்களை நீங்கள் சரியாக பயன்படுத்தினீர்களாக இருந்தால் நீங்கள் பட்டதாரிகளாக போவீர்கள்.
இல்லை என்று சொன்னால் பட்டதாரிகளாக போவதற்கு வாய்ப்பில்லை. அதுக்கு வந்து பேரியர்ஸ் தடைகள் இருக்கின்றது. அந்த தடைகளைத்தான் நான் நீங்க பார்த்து கொண்டிருக்கிறீர்கள். கொண்டு வந்து யூனிவர்சிட்டியின் ரூல்ஸ் அண்ட் ரெகுலேஷன் சட்டத்திட்டங்களை மீறும் போது அது வந்து தடைகளாக அமையலாம், அல்லது யூனிவர்சிட்டியின் பைலோ என்கின்ற அல்லது ஜெனரல் லோ அண்ட் ஆர்டர்ன்றதை வந்து நீங்க மீறும்போது அது வந்து தடைகளாக இருக்கலாம், அல்லது உங்களுக்கு வந்து உளவியல் ரீதியாகவோ உடலியல் ரீதியாகவோ அல்லது பொருளாதார ரீதியாகவோ ஏதாவது பிரச்சனைகள் இருந்தால் நீங்கள் வந்து பட்டம் எடுத்து வெளியில போக முடியாம இடையிலே அந்த பட்டம் வந்து துண்டிக்கப்பட்டு அந்த படிப்பு வந்து துண்டிக்கப்பட்டு வெளியில போகக்கூடிய வாய்ப்பு இருக்கின்றது. அண்மையில் நடந்த சம்பவம் உங்களுக்கு அதை நிறைவு கூறும். 4 பேர் வெளியில சென்றிருக்கின்றார்கள். அவர்கள் எப்ப உங்களுக்கு வரவேறு சொல்லி தெரியும். இதுல வந்து முக்கியமான வயலேஷன் அல்லது வன்முறைகள் சொல்றது வந்து பகுடிவதை அல்லது ரேக்கிங் சொல்றது. இங்கிலீஷ்ல சொன்னா தான் அது சரியா அமையும் நினைக்கிறேன். அடுத்தது வந்து சைபர் கிரைம், ஜெண்டர் பேஸ்ட் வயலன்ஸ், களவு அல்லது ஒரு முரண்பாடு அல்லது இந்த அடிக்ஷன் டு ட்ரக்ஸ், அதுவும் வந்து இங்க முக்கியமாக பார்க்கப்படுது. ஒன்று முதலாவது வந்து ரைட்டிங்ன்றது வந்து அது நீங்கள் கண்கூடாக கண்டு கொண்டிருக்கிறீர்கள். இரண்டாவது விஷயம் வந்து சைபர் கிரைம் என்றதோட வந்து சரியாக இந்த மொபைல் வந்து இப்போ மொபைல் கைக்குள்ள வந்ததோ அல்லது கூகுள் வந்ததோ அல்லது வாட்ஸ்அப் ஃபேஸ்புக் வந்ததோ அதோடய அந்த சைபர் கிரைம் வந்து தொடங்கிவிட்டது. அது முடிகிற பாட்டுக்கு முடியாது. அதுக்குள்ள இருந்து நாங்கள் வெளியில வர முடியாது. இப்படியே போனா அந்த கடைசியில வந்து இந்த எக்ஸாம் ஓவர்ஸ் அதுக்கு மேல அந்த அடிக்ஷன் பாருங்க. அடிக்ஷன் டு ட்ரக்ஸ் வந்து தமிழ் மாணவர்கள் கூடுதலாக வந்து போதைப் பொருட்களுக்கு அடிமையாகி இங்கு வந்து அவற்றை அவங்க இந்த படிப்புல கவனம் செலுத்தாமல் வேற வேற என்ன சிந்தனையோட வாழ்றதை வந்து நாங்கள் பார்க்கக்கூடிய அண்மையில் 2 நாட்களுக்கு முதல் எனக்கு ஒரு அழைப்பு கொண்டு வந்தது. தமிழ் மாணவர்கள் புரிந்துவிட்டு விளையாட்டு மைதானத்தில் வந்து சத்தம் போடுகின்றார்கள் என்று சொல்லி அங்க போய் பார்த்தால் நல்ல பதி குடித்து போட்டு ஆடுகின்றார்கள், பாடுகின்றார்கள். குடித்து போட்டு ஆடுங்கள் பாடுங்கள், எல்லாத்துக்கும் வந்து அழகு இருக்கின்றது, காலம் இருக்கின்றது. எல்லோரும் வந்து இங்க படிக்க வேண்டும். நீங்கள் மட்டும் இங்க படிக்கல, இது உங்களது சொத்து கிடையாது, எல்லோருடைய சொத்து. அதை நீங்க மனசுல வச்சுக்கோங்க. இந்த எக்ஸாம் ஓபன் சொல்றது ஒன்று வந்து கொப்பி அடிக்கிறது, பார்த்துக்கிறது அல்லது ஆள்மாறாட்டம் செய்யறது, இதுக்கு வந்து நாங்க தண்டனை கொடுப்போம். இந்த பகுடிவதை என்றதுக்குள்ள வந்து உடலியல் ரீதியாகவோ உளவியல் ரீதியாகவோ ஒருவரை துன்புறுத்தினா என்ன அது வந்து பகுடிவதையாக கருதப்பட்டு தண்டனைகள் வழங்கப்படும். இந்த பகுடிவதை தொடங்குறது வந்து முதல்ல வந்து இந்த உடைகள் ட்ரெஸ் கோட் ட்ரைனிங் அதெல்லாம் தொடக்கம். அதுல தொடங்கி அது அப்படியே என்ன முட்டாள் வேலைகள், அதாவது என்ன பிளேயிங் தி ஃபூல், வெர்பல் ஹராஸ்மென்ட், தீயினால் சுட்ட முன் நாரும் ஆறாது நாவினால் சுட்ட வரும். அதுதான் என்ன தீயினாலே சுட்ட காயம் வந்து ஆறிவிடும், அதுக்கு மறந்திருக்கின்றது. ஆனால் நரம்பில்லாத நாக்கினால் சுடுகின்ற அந்த வடு வந்து எப்போதுமே போகாது. இந்த வெர்பல் ஹராஸ்மென்ட் வந்து கூடுதலாக இங்கே இருக்கின்றது. அதை நாங்கள் அது வந்து வெளியில வர்றதில்லை. இருந்தாலும் நமது மாணவர்கள் இப்பொழுது துணிந்து அந்த விஷயங்களை வந்து எங்களுக்கு அறிவிக்கின்றார்கள். அது தொடர்பாக நாங்கள் நடவடிக்கை எடுக்கின்றோம். இந்த பிசிக்கல் ஹராஸ்மென்ட் என்ற விஷயம் வந்து எங்களோட பல்கலைக்கழகத்தில் இல்லை, இருந்தது, ஆனால் இப்போ இல்லை. கனகாலமாக அப்படியான சம்பவத்தை நாங்கள் கண்டது இல்லை. ஆகவே நீங்க பல்கலைக்கழகத்துக்கு வந்து வருவதற்கு நீங்க பயப்பட வேண்டாம். இப்படியெல்லாம் போட்டு காட்டுறாங்க, படங்கள் எல்லாம் போட்டு காட்டுறாங்க, செத்து போனாங்க, சம்பவம் யூனிவர்சிட்டி ஒரு ஆள் செத்து போச்சுதான் அப்படிலாம் யோசிச்சு பல்கலைக்கழக கல்வியை வந்து என்ன தொடர்வதை வந்து இடைநிறுத்த வேண்டும் என்று சொல்லி யோசிக்கலாம். உங்களுக்கு பிரச்சனை இருந்தால் நீங்கள் எங்களோட கலைக்க வேண்டும், அதுக்குரிய தீர்வுகளை நாங்கள் எடுப்போம். இந்த பகுடிவதையிட்ட அல்லது ரைட்டிங்கோட என்ன தீய விளைவுகள், என்னென்ன விளைவுகள் அதனால வருது, ஒன்று காயப்படலாம், அல்லது என்ன ஒரு ஆளுக்கு வந்து டிப்ரெஷன் வரலாம், உளவியல் ரீதியாக உடல் ரீதியாக பாதிக்கப்படலாம். உண்மையிலேயே ஒரு வேஸ்ட் ஆஃப் டைம் வந்து என்ன அநியாயமாக்குறோம். நாங்கள் காலத்தை படிக்கிறத தவிர்த்து வேற விஷயங்களை வந்து ஈடுபடுறதால அது வந்து என்ன டைம் வேஸ்ட் ஆக நாங்கள் அதை கருதுகின்றோம். கடைசியில நாங்கள் பார்த்தோம்னா லாஸ் ஆஃப் லைஃப், அது வாழ்க்கை வந்து இல்லாமல் போகும். வாழ்க்கை வந்து சொல்லுவாங்க தமிழ்ல நாசமா போச்சு, நாசமாக போகின்றது. அப்படி இல்லாமல் இருக்க வேண்டுமாக இருந்தால் நீங்கள் வந்து என்ன நல்லா படிக்க வேண்டும். இதுலயும் வந்து ஈடுபடக்கூடாது. ஈடுபட்டீர்களா இருந்தால் மார்ஷல்ஸ் வந்து காரணங்களை கண்டறிவார்கள். நீங்கள் பிரச்சனை ஈடுபட்டால் மார்ஷல் ரோல் வந்ததுதான் ஃபேக்ட் ஃபைண்டிங். நாங்க காரணத்தை கண்டறிவோம். பிரிமினரி இன்குவாரி ஒன்று நடக்கும், ஆரம்ப கட்ட விசாரணை. அதை தொடர்ந்து ஒரு ஃபார்மல் இன்குவாரி கொண்டு போகும், முறையான விசாரணை. அது வந்து பிஓடி செய்யும், போர்ட் ஆஃப் டிசிப்ளின் செய்யும். அந்த பிஓடி தான் தீர்மானிக்கும் உங்களுக்கு வந்து பனிஷ்மெண்ட் என்ன, தண்டனைகள் என்ன ஒன்று சொல்லி. தண்டனைகள் பல வகைப்படும். அதுல முதலாவது வந்து உங்களுக்கு வந்து என்ன வார்னிங் அல்லது எச்சரிக்கை கடிதம் அனுப்பலாம். இரண்டாவது வந்து உங்களுடைய விடுதிகள் வந்து பறிக்கப்படலாம் உங்கள்கிட்ட இருந்து, அல்லது உங்களுக்கு பண ரீதியான உதவிகள் இருந்தால் அது கூட உங்கள்கிட்ட இருந்து பறிக்கப்படலாம். மகாபல ஸ்காலர்ஷிப் செலவுல இல்லாமல் போகலாம். தப்பு செய்யலாம்.
எக்ஸாமில் நீங்கள் வந்து இருக்கவிடமா இருந்தால் சில வேளை உங்களுக்கு சஸ்பெண்ட் பண்ணப்பட்டால் நீங்கள் இடைநிறுத்தப்பட்டால் எக்ஸாமுக்கு இருக்க முடியாம போகலாம், அல்லது எக்ஸாம் எழுதின பிறகு சஸ்பெண்ட் பண்ணப்பட்டு இருந்தால் ரிசல்ட்ஸ் வந்து சில வேளை வராம போகலாம். இப்படியே போனால் சஸ்பெண்ட் பண்ணப்படலாம். அண்மையில் 4 பேர் சஸ்பெண்ட் பண்ணப்பட்டாங்க, வீட்டை இருக்கிறோம், இருந்து பார்த்து கொண்டிருக்கிறோம். அவங்க இங்கே வந்து படிக்க வேண்டியது சில வேளை அவர்கள் யாருக்கு பகுதிகளை செய்தார்களோ அந்த பட்சோட சில வேளை படிக்கிறவர்களுக்கு வாய்ப்புகள் இருக்கு. இந்த சஸ்பெண்ட் பண்ணப்பட்டால் உள்ளுக்கு வரலாம், ஆனா எக்ஸ்பல்ஷன் ஃப்ரம் த யூனிவர்சிட்டி யூ கான் நெவர் கம் பேக் டு த யூனிவர்சிட்டி. எக்ஸ்பல்ஷன் ஃப்ரம் த யூனிவர்சிட்டின்றது வேற. என்ன, யூனிவர்சிட்டியில இருந்து தூக்கி வீசுறது, குப்பைகள் வந்து எங்களுக்கு தேவையில்லை, தூக்கி வீசுறது, திருப்பி வர முடியாது. அதை நீங்க மனசுல வச்சிருக்கோம். பேரியர்ஸ், இந்த பேரியர்ஸை வந்து எப்படி இல்லாம செய்யலாம், அதுக்காகத்தான் என்ன நாங்க கொஞ்சம் விஷயங்களை கொடுத்துருக்கோம். ஆனா நீங்க அதை காதல போடுவீங்களான்னு சொல்லி எங்களுக்கு தெரியாது. நன்னடத்தை, குட் பிஹேவியர், நன்னடத்தை, ஒரு ஆளை பார்த்து சொல்றதா நல்லபடி என்றா அல்லது நல்ல பிள்ளைடாப்பா, நல்ல குணமான பிள்ளைன்னு சொல்றது, அதான் நன்னடத்தை. இரண்டாவதா இருக்கின்றதுன்னா பாடிவதையில ஈடுபடக்கூடாது அல்லது ஏனைய வன்முறைகளை ஈடுபடக்கூடாது. என்ன, ரெஸ்பெக்ட் டு அதர்ஸ், என்ன, கிவ் ரெஸ்பெக்ட் அண்ட் டேக் ரெஸ்பெக்ட். மரியாதை கொடுத்தாதான் மரியாதை கிடைக்கும். அந்த மரியாதை கொடுத்தல் என்பது எத்தனை பேருக்கு இருக்கின்றது கேள்விக்குறி. மரியாதை கொடுக்க பழகிக் கொள்ளுங்கள். அடுத்தது டைம் மேனேஜ்மெண்ட், நேர முகாமைத்துவம் என்றது இன்று வந்து சரியான கடினமாக உள்ளது. ஏனென்று கேட்டால் நாங்கள் ஐடி வேர்ல்டுக்குள்ள இருக்கின்றோம், இ லேர்னிங்குள்ள இருக்கின்றோம். ஆகவே அந்த டைம் மேனேஜ்மெண்ட் நீங்கள் கருத்தில் கொண்டு உங்கள் வேலைகளை வந்து என்ன அந்த டைமுக்குள்ள வந்து கொண்டு வந்து படிப்பில கவனம் செலுத்த வேண்டும். சமய ரீதியான நடவடிக்கையில வந்து நீங்க ஈடுபட வேண்டும். தமிழ், சிங்களம், முஸ்லீம் எல்லோருக்கும் வந்து இங்க சமய நிலையங்கள் இருக்கின்றது, கோயில் இருக்கின்றது, பள்ளி இருக்கின்றது, மோஸ்கி இருக்கின்றது, எல்லாத்துக்கும் போங்கள். போயிட்டு உங்கள் சமய நடவடிக்கைகள் ஈடுபடுறதால கொஞ்சம் மைண்ட் வந்து அல்லது உளம் வந்து சுதந்திரமாக சிந்திக்க தொடங்கும். அடுத்தது சோக காமெடி என்று சொல்றது வந்து உங்களுக்கு சமூக இணக்கப்பாடு. அது நான் ஏற்கனவே சொன்னது போல தமிழ், சிங்களம், முஸ்லீம், எந்த கிறிஸ்தவமா இருக்கட்டும், எந்த மதமா இருக்கட்டும், மொழியா இருக்கட்டும், எல்லாத்தையும் கடந்து ஒரு உறவை உருவாக்க வேண்டும். அந்த உறவு தான் நிலைத்து நிற்கும். அதைத்தான் சொல்றது சமூக நல்லிணக்கம். அந்த நல்லிணக்கத்துக்குரிய இடம் எங்களது பேராதனை பல்கலைக்கழகம். அதை நீங்க மனதில் வைத்திருக்க வேண்டும். நல்ல குட் ரிலேஷன்ஷிப், நல்ல ஒரு உறவு நிலையை நீங்க உருவாக்க வேண்டும். உங்களுக்குள்ளே நீங்கள் உறவுகளை உருவாக்குவது நல்ல, ஆனால் உங்களை கடந்து அடுத்த இனத்துடன், மதத்துடன் நல்ல உறவினை கோடிக்கொள்ள வேண்டும். கடைசியில் பர்சனாலிட்டி டெவலப்மெண்ட், உங்களை ஆளுமையை நீங்கள் வளர்த்துக் கொள்ள வேண்டும். உங்களை நீங்கள் வெளியே கொண்டு வர வேண்டும். அதுக்கு இங்கே பல நிகழ்ச்சிகள் நடக்கின்றது. நேற்று கூட ஒரு நிகழ்ச்சி நடந்தது, புது வசந்தம் என்ற ஒரு நிகழ்ச்சி நடந்தது. அதுல வந்து 9 பீடங்கள் அது புதுமுக மாணவர்கள் தங்கள் திறமைகளை மிகவும் மிகவும் அழகாக தெரியப்படுத்தினார்கள். எனக்கும் அதற்கு அழைப்பு இருந்தது, நான் அங்கு சென்றிருந்தேன். உங்களுக்கும் அந்த வாய்ப்புகள் இருக்கின்றது. அடுத்த வருடம் புது வசந்தத்தில் நான் உங்களை சிலவோடு பார்ப்பேன் என்று நம்புகின்றேன். உங்கள் திறமைகளை நாங்கள் பார்ப்போம். ரூல்ஸ் அண்ட் ரெகுலேஷன் இதுல வந்து பைலோ இருக்கின்றது, ஆன்டி ரேங்கிங் ஆக்ட் இருக்கின்றது, 919/946 யூஜிசி சர்க்குலர்ஸ் இருக்கின்றது. அது மட்டுமல்ல, போல்ஸுக்கு வந்து நீங்கள் இருக்கிற விடுதிகளுக்கு வந்து ரூல்ஸ் அண்ட் ரெகுலேஷன் இருக்கின்றது. ஸ்டூடெண்ட் யூனியனுக்கு வந்து ரூல்ஸ் அண்ட் ரெகுலேஷன் இருக்கின்றது. ஜெனரல் லோ அண்ட் ஆர்டர்ஸ் இருக்கின்றது, அதாவது நாட்டின் சட்டத்திட்டங்கள் இருக்கின்றது. அதுக்கு அதை மீறும் போது சட்டம் வந்து தன் கடமையை செய்யும். ஆகவே இந்த பைலோ ஆன்டி ரேங்கிங் ஆக்ட் என்ற 2 விஷயத்தையும் வந்து நீங்கள் தெளிவாக பார்த்து புரிந்து கொள்ள. இதுதான் ஆன்டி ரேங்கிங் ஆக்ட். 1998ல 1997ல வந்து பரப்பிரகாஷ் என்றவர் வந்து என்ஜினியரிங் ஸ்டூடெண்ட் வந்து சாகுறார், ரேங்கிங்ல தான் சாகுறார். அதுக்கு பிறகுதான் 1998ல வந்து இந்த ஆன்டி ரேங்கிங் ஆக்ட் என்றது வந்து கொண்டு வரப்படுகின்றது. இலங்கையில் உள்ள அரசு பல்கலைக்கழகங்களில் நடைபெறுகின்ற பகுதிவதை தொடர்பான பிரச்சனைகளுக்கு தீர்வெடுக்கும் முகமாக அல்லது அதற்கு தண்டனைகள் வழங்குதல் தொடர்பாக ஒரு விழிப்புணர்வை ஏற்படுத்துவதாக இந்த ஆன்டி ரேங்கிங் ஆக்ட் கொண்டு வந்தது. இந்த ஆன்டி ரேங்கிங் ஆக்ட் வந்து எங்கட காலத்துல சரியாக செயல்படுத்தப்படவில்லை. நான் சொல்வது 2002ஆம் ஆண்டு. இப்போ அன்னை காலமாக இந்த இருக்கட்டும், யூனிவர்சிட்டி பைலோவா இருக்கட்டும், சரியாக நடைமுறைப்படுத்தப்பட்டு வருகின்றது. இந்த அரசாங்கம் வந்து மிகவும் உன்னிப்பாக கவனித்துக் கொண்டிருக்கின்றது. சப்ரகமோ பல்கலைக்கழகத்தில் ஒரு மாணவன் தன் உயிரை மாய்த்துக் கொண்டார். இது வந்து பகுதிவதை அலையப்பட்ட ஒரு விடயம். ஆகவே அரசாங்கம் கூட இதை உன்னிப்பாக கவனித்துக் கொள்கின்றது. இதில் இந்த ஆன்டி ரேங்கிங் ஆக்ட் என்ற விஷயங்கள்ல என்னென்ன விஷயங்கள் வந்து பகுதிவதை என்ற விஷயங்களுக்கு வந்து உள்ளடக்கப்படும் நீங்க பார்த்துக் கொள்ள வேண்டும். அதுல வந்து யாரை பயமுறுத்துறது, ஒரு ஆளை பயமுறுத்தினா கூட அது வந்து பகுதிவதை என்பதற்குள்ளதான் வரும். அல்லது ஒரு ஆளை சிறைப்பிடித்தல் என்றது வந்து பகுதிவதை என்பதற்குள்ளதான் வரும். அல்லது குற்றவியல் ரீதியான செயற்பாடுகளில் ஈடுபட்டால் பல்கலைக்கழக மாணவர்கள் அதுவும் பகுதிவதை என்பதற்குள்ள வரும். அப்படி நீங்கள் செய்வீர்களா இருந்தால், அந்த பகுதிவதைக்குள்ள நீங்க போவீங்களா இருந்தால் 20 என்கிற இலக்கத்தை கொண்ட 1998 ஆக்ட் வந்து உங்கள் மீது சட்டம் தன் கடமையை செய்யும். உங்கள் பொறுப்பு, அதாவது உங்கள் பொறுப்பு என்று சொல்றது நாங்கள் என்னதான் பொறுப்பு, நாங்கள் எல்லாம் போயிட்டு படிச்சுட்டு வந்தா சரி, அதுக்கு வர்றோம் எப்படியாவது போனா எங்களுக்கு என்ன, அப்படி இல்லை.
இது எங்களோட பல்கலைக்கழகம் 100 வருடங்களை தாண்டி 122 வருடங்களை தாண்டி ஓடிக்கொண்டு எல்லோரும் பொறுப்பாக இருந்தபடியே தான் நீங்கள் இங்கே படித்துக் கொண்டிருக்கிறீர்கள். உங்களுக்கு முதல் நாங்கள் இங்கே வந்தவர்கள், நாங்கள் பொறுப்பாக இருந்தபடியே தான் நீங்கள் இங்கே படிக்கின்றீர்கள். அதுபோல ஒரு பல்கலைக்கழகம், இலங்கையின் மூலத்தரமான பல்கலைக்கழகம், உலக பல்கலைக்கழகத்தில் அழகான பல்கலைக்கழகமான பேராதனை பல்கலைக்கழகத்தில் ஒரு சூழலை, ஒரு பகிர்வதை இல்லாத ஒரு சூழலை உங்கள் வருகின்ற எதிர்கால சந்தைகளுக்கு நீங்கள் உருவாக்கி கொடுப்பதற்கு ஒரு நம்பிக்கையை உருவாக்குவதற்கு, அவர்களுக்கு நம்பிக்கையை உருவாக்குவதற்கு, பேராதனை பல்கலைக்கழகத்துக்கு போனால் எந்தவித பிரச்சனையும் இல்லாமல் படித்துவிட்டு பட்டதாரிகளாக வெளியிலே வரலாம் என்கிற ஒரு நம்பிக்கையை உருவாக்க வேண்டுமாக இருந்தால் பல்கலைக்கழகங்களில், பேராதனை பல்கலைக்கழகத்தில் பகிர்வதை இல்லாத ஒரு சூழலை உருவாக்குவதற்கு உங்கள் ஒத்துழைப்பை நாங்கள் வேண்டி நிற்கின்றோம். இதில் இன்னொரு விடயத்தை நாம் குறிப்பிட வேண்டும். நீங்கள் இப்போ முதலாம் வருட மாணவர்கள், நீங்கள் தான் 2ஆம் வருட மாணவர்களாக மாறப்போறீர்கள். நாளைக்கு நீங்கள் இரண்டாம் வருட மாணவர்களாக இருந்து முதலாம் தர மாணவர்களுக்கு நீங்கள் பகிர்வதையை செய்வீர்களாக இருந்தால், ட்ராக் பண்ணுவீர்களாக இருந்தால், இன்று இந்த 4 பேருக்கு நடந்த நிலைமைதான் உங்களுக்கு ஏற்படும். அப்படி ஏற்படமாக இருந்தால் நீங்களும் உங்களுக்கு பின்னர் வருகின்ற உங்களது ஜூனியர் மாணவர்களுடன் தான், கரிஷ்ட மாணவர்களுடன் தான் கல்வி பயில நேரடி. ஆகவே அதை மனதில் வைத்துக் கொண்டு பல்கலைக்கழகத்திற்கு வருவதற்கு பயப்பட வேண்டாம். உங்களுக்கு எது பிரச்சனைகள் வந்தால் எங்களுடன் கதைக்க வேண்டும். எனது இலக்கத்தை தேவை என்று சொன்னால் நீங்கள் எழுதி வைக்கலாம். நான் நினைக்கிறேன் பெரும்பாலான ஆட்களுக்கு எனக்கு தெரியும் என்று நினைக்கின்றேன். 077 433 23 33 077 433 23 33. இது என்னுடைய இலக்கம். நீங்கள் பயப்பட தேவையில்லை. நான் பிள்ளைவிடியார் இல்லை. பிள்ளைகளை பிடித்து வெளியில் அனுப்புவன் கிடையாது. ஒரு சுதந்திரமான, ஒரு அமைதியான சூழலை, கல்வி சூழலை பேராதனை பல்கலைக்கழகத்தை உருவாக்குவதற்காக நாங்கள் முயற்சிக்கின்றோம். அதற்குரிய வழிகாட்டிகளாகவும் நாங்கள் இங்கே இருக்கின்றோம். மாணவர்கள் தவறான விடயங்களில் ஈடுபடக் கூடாது என்பதில் நாங்கள் உன்னிப்பாக கவனித்துக் கொண்டு இருக்கின்றோம். இன்றைக்கு நடந்த நிலைமை நாளைக்கு ஏற்படக்கூடாது. ஆகவே மாணவர்களே, நீங்கள் அனைவரும் எமது பேராதனை பல்கலைக்கழகத்திற்கு, இலங்கை முதல் தரமான பேராதனை பல்கலைக்கழகத்துக்கு கல்வியை கற்று உங்கள் இலட்சியமான பட்டத்தினை பெற்று வெளியே செல்வதற்கு எங்கள் வாழ்த்துக்களை தெரிவித்துக் கொண்டு இந்த சந்தர்ப்பத்தினை தந்த கலைப்பீட பீடாதிபதிக்கும் அனைத்து உத்தியோகர்களுக்கும் நன்றி கூடி உரைபெறுகின்றேன். நன்றி, வணக்கம். ආරාධනීය විශ්වවිද්‍යාලයේ විනය ආරක්ෂක අංශය හඳුන්වා දීම වෙනුවෙන් මෙහිදී ප්‍රධාන ශිෂ්‍ය විනය පාලකතුමාගේ WA වේරහර මහත්මයාට එහි ද්‍රවිඩ මාධ්‍ය පරිවර්තනය ඉදිරිපත් කළ ශිෂ්‍ය විනය පාලක එස් සතීශ්වරන් මහත්මයාට අපගේ ගෞරවනීය ස්තුතිය පුද කර සිටිනවා. ඊළඟට පෙරදින විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශය හඳුන්වා දීම වෙනුවෙන් ප්‍රධාන ආරක්ෂක නිලධාරී ශාස්ත්‍රපීඨයේ සහකාර මූල්‍යාධිකාරී යනුක පහළගේ මහතාට ගෞරවයෙන් යුතුව ආරාධනා කර සිටිනවා. such a lucky person in your society. With that congratulations, I like to move to my introduction session. As introduction, I'm as assistant professor of your faculty. Apart from that, I'm working as the chief security officer of the university. To betterment of that all natives, I would like to continue my speech in Sinhala. Tamil translation, we don't have prepared for the Tamil translation, but my presentation is prepared for the English. During my presentation, if you have any doubts, especially about the Tamil natives, we are ready to give explanation using the English now. Tamil language. Shall we move to that? So,
Okay. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක දෙපාර්තමේන්තුව කියන්නේ විශ්වවිද්‍යාල ඔබ දන්නවා විශ්වවිද්‍යාල 17ක් තියෙනවා අපේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදක කමිෂන් සභාවේ ක්‍රියාත්මක වෙන ඒ 17 ඇතුළත විශේෂ විශ්වවිද්‍යාලයක් තමයි පේරාදෙණිය විශ්වවිද්‍යාලය කියන්නේ ඒක මම මුලදී සුබපැතීමේ අවස්ථාවේදී ඔබ සැමටම සුබපැතේ මොකද ඔබ දන්නවා ශාස්ත්‍ර පීඨය කියන්නේ ලංකාවේ තියෙන කලා විෂය ධාරාව සම්බන්ධයෙන් තියෙන අමුතුම ලෝකයක් ඒකට ගොඩක් සිහින දකිනවා මේ ශාස්ත්‍ර පීඨයේ විශේෂයෙන් වෙන ඔබ ඒ සිහින දැකපු සිහින සැපය කරගත්ත කෙනෙක් විදිහට ඔබ ඉදින් මේ අවස්ථාව භාග්‍යයක් කොට සැලකනවා. ඉතින් ආරක්ෂක දෙපාර්තමේන්තුව ගැන කිව්වොත් එහෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ තියෙන විශේෂම ආරක්ෂක දෙපාර්තමේන්තුවක් කරුණාදී කිව්වා වගේ අනිත් විශ්වවිද්‍යාල 17ත් එක්ක කම්පෙයාර් කරද්දී අපේ ඉන්න පර්මනන්ට් ස්ටාෆ් එක කියන්නේ ආරක්ෂක නිලධාරීන් ඉන්නවා 100ක් අපේ විශ්වවිද්‍යාලයේ විශාලයි මෞලිකව ගත්තාම අක්කර 2000ක් ඒ වගේම විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාව ගත්තාම ශිෂ්‍ය ශිෂ්‍යාවන් 15000ක් ඒ වගේම කාර්ය මණ්ඩලයේ 5000 සංඛ්‍යාව මේ සියලු දෙනාගේම ආරක්ෂාව සම්බන්ධයෙන් මේ වගේ මේ අක්කර 2000 තියෙන සියලුම දේපල චංචල නිශ්චල දේපල සම්බන්ධයෙන් ආරක්ෂාව සම්බන්ධයෙන් ගත්තාම මේ සියලුම දේ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ අපේ ආරක්ෂක දෙපාර්තමේන්තුව අපිට මතකදී ඔබගේ රෙජිස්ට්‍රේෂන් එක මෙහෙට ආවා එතකොට මේ සුවඳින් මතකද නිල් පාට යුනිෆෝම් එකක් ඇඳගත්ත සෑහෙන පිරිසක් ඔයාලත් එක්ක හිටියා මම මේ අවස්ථාවේදී පෙන්නන්නම් විශේෂම යුනිෆෝම් එකක් තියෙන පිරිසක් තමයි ආරක්ෂක දෙපාර්තමේන්තුවේ ඉන්නේ මේ තමයි මේ යුනිෆෝම් එක ඇඳගෙන මේ අක්කර 2000 ඇතුළත ඕනම වෙලාවක ඕනම 6:24 පුරාම ඔයාලට තාත්තා කෙනෙක් වගේ එහෙම නැත්නම් අයියා කෙනෙක් සහෝදරයෙක් වගේ මේගොල්ලෝ ඕනම වෙලාවක උදව් කරන්න බලාපොරොත්තු වෙන ඉන්නවා ඒ නිසා කිසිම දෙයක් ඕනම දෙයක් සම්බන්ධයෙන් කතා කරන්න එහෙම නැත්නම් කම්ප්ලේන්ට් කරන්න සාකච්ඡා කරන්න කිසිම පැකිලීමකින් තොරව මේ යුනිෆෝම් එක ඇඳගෙන ඉන්න එක්කෙනෙක් සම්බන්ධ කරගන්න පුළුවන්. ඒත් එක්කම අපි දෙපාර්තමේන්තුව විදියට මොනවද දෙන සේවා කියලා බැලුවොත් ඉස්සල්ලාම තියෙනවා මම අර මුලදී සඳහන් කළා වගේ අක්කර 2000ක දුර්වල ප්‍රමාණය තියෙනවා. මේ අක්කර 2000 විශේෂත්වය වෙන්නේ වෙන ඕනම යුනිවර්සිටි එකක් ගත්තාම යුනිවර්සිටි එකට යන්නේ ගේට් එකක් තියෙනවා. ඒ ගේට් එකකින් හැර එක්ක ගේට් එකක් නැත්නම් දෙකක්. මේ ගේට් එකෙන් දෙකකින් හැර යන්න විසින්න මේ අවස්ථාවක් නැහැ. නමුත් පේරාදෙණිය විශ්වවිද්‍යාලය ගත්තාම එක ගේට්ටුවක්වත් නැහැ. එතකොට අපිට මේක තියෙන්නේ පරිසරයත් එක්ක සම්බන්ධ වෙච්ච, ගමත් එක්ක සම්බන්ධ වෙච්ච, මහා මාර්ග පද්ධතියත් එක්ක සම්බන්ධ වෙච්ච විශ්වවිද්‍යාලයක්. විශේෂයෙන්ම ෆැකල්ටි 9කුත් එක්ක, පීඨ 9කුත් එක්ක, ශිෂ්‍ය ප්‍රජාව 15000ක්, ඒ වගේම කාර්ය මණ්ඩලයේ 5000ක් වගේ ලොකු ප්‍රමාණයක් වෙනකරනයත් එක්ක තනි පුද්ගලයෙක් ගත්තාම හරි අමාරුයි මේ ආරක්ෂාව සම්බන්ධයෙන් සහතික වෙන්න. නමුත් ඒ සියලුම බාධක මැදගෙන අපි ලෑස්ති වෙලා ඉන්න ඕන වෙලාවක ඔයගොල්ලන්ට සර්විස් එක දෙන්න. එතකොට විශේෂයෙන්ම ශිෂ්‍ය ප්‍රජාව ගත්තාම අලුතෙන් එන ශිෂ්‍ය ප්‍රජාව ගත්තාම මෙතෙන් ගොඩක් නුවර අය ඊවදෙනෙක් ඉන්න පුළුවන්. අනිත් ඔක්කොම ලංකාව වටෙන් එන කට්ටිය ඉන්නේ. දැන් ඔයගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා පරිසරයට අනුගත වෙන්න. එහිදී විවිධ පරිසරය සම්බන්ධ ප්‍රශ්න, බුද්ධලේ සම්බන්ධ ප්‍රශ්න, ඒ වගේ විවිධ අපහසුතාවයන් මුහුණ දෙන්න ඉස්සරහට සිදු වෙයි. එහිදී ඕනම වෙලාවක ඒ කියන පැය 24 විශේෂයෙන්ම හොස්ටල් ගත්තත් හොස්ටල් වල අපේ කට්ටිය ඉන්නවා. විශේෂයෙන්ම කාන්තා ආරක්ෂක නිලධාරීන් ඉන්නවා. ඒ හැමතැනම ඔයාලගේ දේශන ශාලාවට එහෙම නැත්නම් පාර විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පාරක ගියත් මේ අපේ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක කාර්යවලින් ඉන්න ඕන වෙලාවක ඔයාලගේ තියෙන ඕනම ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න පුළුවන්. එහිදී අපි බලනවා පුද්ගලයාගේ ආරක්ෂාව අපේදී විශ්වවිද්‍යාල විශේෂයෙන්ම අංගයක ශිෂ්‍යයෝගේ ඊට පස්සේ අපේ සේවකයන් ඊට අමතරව අපේ ඉන්නවා තව කැන්ටින් කරන අය ඉන්නවා තව සේවා අපේ අය ඉන්නවා ඒගොල්ලෝගේ කෝඩිනේෂන් කරන්නේ එහෙම නැත්නම් සම්බන්ධීකරණය කරන්නේ අපේ ආරක්ෂක සේවදියක් තමයි. තව තියෙන දෙයක් තමයි අපේ ආරක්ෂක සේවක සේවාවක් විදිහට විශ්වවිද්‍යාලයේ අක්කර 1000 තුළ විවිධාකාර ප්‍රශ්න තියෙනවා. ඒකවල නීති විරෝධී මන්ත්‍රාලය, නීති විරෝධී ජාවාරම්, ඒ වගේ විශ්වවිද්‍යාල ඉදම අත්පත් කර ගැනීම මේ වගේ දේවල් ගොඩක් තියෙනවා. ඒකට ඔය අක්කර 1000 වටේ තියෙන ඉදම ආරක්ෂා කරගන්න එක, ඒකේ තියෙන බවුන්ඩරි එක නැත්නම් වැටවල් ආරක්ෂා කරගන්න එකත් අපේ එක්තරා රාජකාරියක් කරනවා. ඊට අමතරව අපිට එන්න පුළුවන් ස්වභාවික විපත්. එහෙම නැතුව අපි දේශන ශාලාවකදී දේශන ශාලාවගේ යම් සිද්ධියක් සම්බන්ධයෙන් මොකක් හරි ගින්නක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලටත් මැදිහත් වෙන්න අපි පුහුණුවලත් කාර්ය මණ්ඩලයක් ඕන වෙලාවක නැස්ති වෙලා ඉන්නවා. ඊළඟට දැන් පේරාදෙණිය ප්‍රදේශයට විශේෂ වෙච්ච දෙයක් තමයි ස්වභාවික විපත් කියන එක. උදාහරණයක් හැමදාම 365 දවස් ගත්තොත් 150කට වැඩි දවස් ප්‍රමාණයක් වැස්ස.
ඒ වගේ වෙලාවට ආයෙ යම් සිද්ධ වෙන්න පුළුවන්. ගංගාවතුරාගේ ජීවන පිළිබඳව හොස්ටල් පැත්තේ ගත්තාම විවිධ අපහසුතාවයන්පත් වෙන්න පුළුවන්. මේ හැම වෙලාවකම ඒ ඕනම දෙයකට අපි ස්ටෑන්ඩ් බයි වෙලා ඉන්නවා නැත්නම් සූදානම් වෙලා ඉන්නවා. අපේ ආරක්ෂක දෙපාර්තමේන්තුව බැලන්සි අතරම මේ දේශනේ අනතුරු අපි ඔබට අංක ඉදිරිපත් කරනගේ නම්බරයකට ඕන වෙලාවක කතා කරන්න පුළුවන්. ඊට අමතරව අපිට පුළුවන් අපිට වටේට තියෙන පොලිසිය ආරක්ෂක හමුදා ඊළඟට ගිනි නිවන ඒකක ඒ වගේම තව ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන විවිධ ආයතන තියෙනවා. මේ ආයතනත් එක්ක විශ්වවිද්‍යාලයේ විදිහට සම්බන්ධ වෙන්නේ ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අවශ්‍ය කටයුතු සඳහා. ඒ වගේදී අපි වැඩිහත් වෙලා කටයුතු කරන විශ්වවිද්‍යාලයේ ආරක්ෂාව සහභාගී විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තියෙනවා. මීට කලින් අපිට දේශනීය ආන්දේම ලැබුණේ මාෂල් ඩිවිෂන් එක නැත්නම් විද්‍යාරක්ෂක දෙපාර්තමේන්තුවක විශේෂයෙන්ම ඔබ පළමු වසරට පැමිණියට පස්සේ ඕන දෙන ලොකුම ප්‍රශ්න තමයි මේ ආයතනයේ අනුගත වීම. ඉතින් පොඩි චකිතයක් තියෙනවා ප්‍රදේශය වෙනස් වෙන්න පුළුවන් පුද්ගලය වෙනස් වෙන්න පුළුවන් ඊට අමතරව හැම වෙලාවෙම මේ දවස්වල මාධ්‍යමකින් සාකච්ඡා කරන නරකවාදී සම්බන්ධ දේවල්. ඒ වගේ දේවල් වලට ඔයගොල්ලන්ට අත්දැකීම් වලට ලක් වෙන්න වෙනවා. මේක කලින් දේශනයේදී ඒ සම්බන්ධයෙන් විදිහට පැහැදිලි කිරීමක් කරා. මේ සියලුම අවස්ථාවලදී විනය ආරක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක හැම වෙලේම අපි ඉන්නවා. ඒගොල්ලොත් එක්ක කටයුතු කරන්නේ ඒගොල්ලන්ගේ වංශයක් විදිහට අපි කටයුතු කරනවා. ඒ වගේ සිද්ධියකදී විනය ආරක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක ඔයාලා ගාවට එන්නේ ඔයාලගේ පිළිතුරෙන් එහෙම නැත්නම් ඔයාලගේ කම්ප්ලේන්ට් එකක් කරන්නේ අපි යුනිෆෝම් එකක් කරගත්ත මාත් එක්ක තමයි. ඒකට ඔබට විශ්වවිද්‍යාල ජීවිත කාලය තුළ ඔබට හම්බෙන හඳුනා ගැනීම අනන්තතාවයක්. මොනම අවස්ථාවකදී ඔබ බැදී සිටිනවා යුනිෆෝම් එකක් ඇඳගත්ත කෙනෙක්ට ඉල්ලන වෙලාවක මේ අනන්‍යතාවට ඉදිරිපත් කරනවා. මොකද ඩෙන්ටි කාඩ් එකක් ඉල්ලනකොට අපි ඒක දෙන්න දැනගෙන ඉන්න ඕනේ මෙයා කවුද කියන එක. ඒකට යුනිෆෝම් එකක් තියෙනවා මෙයා විශ්වවිද්‍යාලය කියලා අඳුරගන්න. ඒ නිසා කිසි වෙලාවක පැකිලෙන්න එපා. විශ්වවිද්‍යාල යුනිෆෝම් එකකින් අපේ ආරක්ෂක නිලධාරියෙක් ඉන්නවා. ඒ තුමත් එක්ක කතා බහ කරලා තියෙන ගැටලුවක් විසඳගන්න. මේ තමයි අපේ විශ්වවිද්‍යාලයේ ඒරියා එක Google Maps එකකින් කරන් තියෙන්නේ. ඒ වගේ විශාල ප්‍රමාණයක් Google ලංගේ ජීවිතයේ තවන කාලේ ගත කරන සතුටින් ගත කරන විදිහට තියෙනවා. මේ ගැන පොඩි දලා අවබෝධයක් ලබාගෙන තියාගන්න හොඳයි. මෙතන තියෙනවා ප්‍රධාන ඒ ශ්‍රේණියේ මාර්ග 4ක් හෝ 5ක් මේ භූමිය වටා පැතිරලා තියෙනවා. මේව බලනකොට විශාල වගසතියක් රන්තාර කියන සුන්දර පරිසර කලාපයෙන් 70%ක් 80%ක් විතර පෙරදින විශ්වවිද්‍යාලයට අයිති දේවල්ක් විදිහට තමයි දැන් අපිට හඳුනා ගන්න පුළුවන්. අපි ආරක්ෂක දෙපාර්තමේන්තුව විදිහට රාජකාරී කරගෙන යනකොට මෙන්න මේ දේවල් තමයි අපිට ගොඩක් දුරට වෙනක් ගන්න හම්බෙලා තියෙන්නේ. විශේෂයෙන්ම නවකවාදී සිද්ධිවලදී නවකවාදී සම්බන්ධයෙන් වල සිද්ධි අපිට ගොඩක් වෙලා රිපෝට් කරනවා වෙන්න ඕනේ නෑ. අපිට හැංගී ගියොත් මේක මෙතන නවකවාදී සිද්ධියක් වෙනවා කියලා. ඒකට ගොඩක් වෙලාවට වැදියක් වෙනවා. ඒ වගේ වෙලාවට අපි වැදියක් වෙලා ඒ ශිෂ්‍යයන් අපේ භාරයට ගන්නවා. ගොඩක් වෙලාවට ඒකට වෙනවද රැක් කරනවද කියන එක අදාළ නැහැ. ගොඩක් වෙලාවට වෙන එක්කෙනාට තමයි මේකට මුණ දෙන්න වෙන්නේ. ඒ නිසා රැක් වීම එක්තරාකාරයක වැරද්දක්. මේක කලින් සඳහන් කරා වගේ නිසා අනිවාර්යයෙන් මේක ඔබගේ අවබෝධය තියාගන්න අපි human rights තියෙනවා ජාත්‍යන්තර පිළිගත් මානව හිමිකම් තියෙන නිසා අපිට ප්‍රජාතන්ත්‍රවාදී විදිහට ජීවත් වීම අයිතිය තියෙනවා. ඒක විශ්වවිද්‍යාලය තුලක් තියෙනවා. ඒක තහවුරු කරන්න තමයි අපි ආරක්ෂක දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම ශිෂ්‍යයන් වෙනුවෙන් පෙළසිටින්නේ. ඊට අමතරව රෝඩ් ඇක්සිඩන්ට් වෙනවා. ඒ වගේ ළමයි ස්ටුඩන්ට්ස් ලා ගත්තාම ඒගොල්ලන්ගේ ඩෙන්ටි කාඩ් නැති ප්‍රශ්න වෙනවා. බාහිර භාෂාවෙන් තර්ජන වගේ දේවල් වෙනවා. ඊට අමතරව මන්ත්‍රාවිය ජාවාංග විශේෂයෙන්ම ඒක සඳහන් කරනවා නිවාරණයම පළමු වසර ශිෂ්‍යාවන් නැදී සිටින නේවාසිකාගාරවල අලුතෙන්ම ට්‍රෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා. විශේෂයෙන්ම දෙමව්පියෝ මේක වැඩි අවධානයක් යොමු කරනවා නම් හොඳයි. ඒ ස්ටුඩන්ට්ස්ලා හරහා ඒ ශිෂ්‍යයන් හරහා මන්ත්‍රාවිය විශ්වවිද්‍යාලයේ තුලට රැගෙනීමේ ප්‍රවණතාවක් පහුගිය ටිකේ වාර්තා වෙලා තියෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. මේකේ ඉන්නේ මන්ත්‍රාවිය ඇතුළට ඉන්නේ මේක ඒගොල්ලන්ට දෙන ඇසිස්ටන්ස් එකක් විදිහට එහෙම නැත්නම් ආධාරයක් විදිහට වගේ යාළුවෙක් විදිහට වගේ අපි දන්නේ ටික සමාන වෙලාවට ඇවිල්ලා අන්තිමට දන්නේ නැත්නම් මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ ගොදුරක් කරන නිසා මේක අනිවාර්යයෙන්ම අවධානයෙන් ඉන්න ඕනේ. දන්නේ නැති කෙනෙක් එක්ක කිසිම ආකාරයක සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න එපා. එහෙම සැකයක් තියෙනවා කිසිම වෙලාවක පසුතැවිල්ලක් නැතුව අනිවාර්යයෙන්ම අපිට රිපෝට් කරන්න. ඊළඟට අපි ආරක්ෂක දෙපාර්තමේන්තුව ගත්තාම මේක චරවබුදු අපිට වැදගත් දෙයක්. යුනිෆෝම් එක විතරක් දැනට මතක තියාගන්න. යුනිෆෝම් එකක් දැක්කොත් ඔයාලගේ තියෙන ප්‍රශ්න කියන්නේ මේ තමයි තියෙන ආරක්ෂක ශිෂ්‍යයෙකුගේ මේ යුනිෆෝම් එක ඔයාලට ඒගොල්ලන්ට ගන්න පුළුවන්. මේවා තමයි අපිට දෙන්න තියෙන එමර්ජන්සි නම්බර්. මේ නම්බර්ස් ඕන වෙලාවක වැඩ කරනවා වැලන්සි අතරම. අනිවාර්යයෙන්ම මේ නම්බර්ස් ටික තියාගන්න ඕනේ. ඔයගොල්ලන්ගේ කන්ටැක්ට් බුක් එකේ
මොනවාද ස්පීඩ් ඩයල් වලට දාලා තියාගත්තත් කවන්නේ මේ නම්බර්ස් ටික අනිවාර්යයෙන්ම මේ මතකේ තියාගන්න කියන එක මතක් කරමින් ආරක්ෂක දෙපාර්තමේන්තුව සම්බන්ධයෙන් තම සුළු පැහැදිලි කිරීමක් කරේ අපි ඔබ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ අපි මේ ඉස්සරහට වැඩ කරගෙන යමු නැවත වතාවක් මේ වගේ මඩුල්ල විශ්වවිද්‍යාලයක අධ්‍යාපන ලැබීමට ඔබට හිච්ච භාග්‍ය සම්බන්ධයෙන් අපගේ ආරක්ෂක දෙපාර්තමේන්තුව වශයෙන් අපගේ සුබපැතුම් කරමින් මගේ හඳුන්වා දීම අවසන් කරනවා අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ගොඩක් ස්තුතියි. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අංශය හඳුන්වා දීම වෙනුවෙන් කලින් ප්‍රධාන ආරක්ෂක නිලධාරී ශාස්ත්‍රපීඨයේ සහකාර මූල්‍ය අධිකාරී එනක පහළගම මහතාට බොහොමින්ම ස්තුතිවන්ත වෙනවා. ඒත් සමගම ශාස්ත්‍රපීඨයේ හඳුන්වා දීමේ වැඩසටහන් මාලාවේ සිව්වන දිනයේ වැඩසටහන මේ නිමාවටපත් කරනවා. හෙට දිනේ උදෑසන 9 වෙනිට නැවත 5 වෙනි දින වැඩසටහන සමග සම්බන්ධ වීමට සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට ආරාධනා කර සිටිනවා. දෙහිඳින්ම ස්තුතියි. ඔබ සියලු දෙනාට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.